Secara WhatsApp එකේ යන්නේ. රයිට් අපි තව ඕගොල්ලන්ගේ එක්සෑම් එකට තව දින දෙකක් තියෙද්දි මම හිතුවා අර කලින් ඕගොල්ලන්ට පොරොන්දු වුණා වගේම අපි ස්ටොක් මැනේජ්මන්ට් එක ගැනයි අපි මේ මාතෘකා මේ ඩිස්කෂන් එකේ අපි ස්ටොක් කන්ට්‍රෝල් එක අර තොග පාලනයයි ඊට අමතරව ලේඛනයයි ඊට පස්සේ තව කියන්නේ බැංකු සැසුරු ප්‍රකාශය කියන එක මම වගේ කොහොමද මේකේ එක්සෑම් එකට ක්වෙස්චන් එකකට අවශ්‍ය දැනුම ගන්න. එතකොට මම හිතනවා ඔයගලන්ට දැන් ගොඩක් වෙලාවට මේ මාතෘකාව අවශ්‍ය නැත්තේ. නමුත් අපි ශනිකව කවුරු හරි කෙනෙකුට මේක මතක තියෙනවා නම් අපි බලමු කොහොමද විශේෂයෙන් සමහර විට තොග ගණන් වලට මේ වෙනකොට සූදානම් වෙච්ච අයට උනත් මේ තොග මට්ටම් ගානේ මෙන්න මේ වගේ ගණන් සමහරට ඕගොල්ලෝ සූදානම් වෙලා නැතුව ඇති. ඔබ මේ වෙනකොටත් අධ්‍යයන කටයුතු අවසන් කරලා තියෙන කෙනෙක් නම් මේ ගැන වැඩි හිතන්න එපා. නමුත් වෙලාවක් තියෙනවා නම් මේක පොඩ්ඩක් බලන්න. හරි. එතකොට මේ තොග මට්ටම් කියනකොට අපි මූලිකව එදා කතා කරා තොග කළමනාකරණය කරන කොහොමද ගබඩාවට තොග ලැබුණාම කොහොමද ඒකේ කවුන්ට් වෙන්නේ ඒ මූලික දේවල් අපි ඔක්කොම කතා කරා. එතකොට දැන් අපි මෙතන කතා කරන්නේ මේ තොග මට්ටම් ගැන. තොග මට්ටම් ගැන මට මතක හැටියට පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල එහෙම ගන්නත් තිබුණේ නැහැ. නමුත් යම්කිසි සම්භාවිතාවයක් තියෙනවා මේ විභාගෙදී මෙහෙම ගානක් චෙක් කරන්න. හරි ඒක නිසා දැන් මේ මම දාලා තියෙන graph එකේ විස්තර කරනවා තොග මට්ටම් කීපයක් ගැන. උපරිම තොග මට්ටම, යලි යනවුම් මට්ටම, අවම තොග මට්ටම, ආරක්ෂිත තොගය. ඊට පස්සේ මේක තමයි තොග පරිභෝජන සාමාන්‍ය වක්‍රය කියලා අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි. එතකොට මේ ගානේදී මූලිකව ඕගොල්ලන්ට එන්න පුළුවන් යලි යනවුම් මට්ටම ගණනය කරන්න, අවම තොග මට්ටම ගණනය කරන්න, උපරිම තොග මට්ටම ගණනය කරන්න, ආරක්ෂිත තොගය ගණනය කරන්න. ඒතකොට අපි බලමු මේ එකින් එක මොනවද කියන්නේ කියලා මේ එකක් සම්බන්ධයෙන් බැලුවාම අපි ගතෝ යලි යනවුම් මට්ටමක් කියලා කියන්නේ ඇනවුමක් ඉදිරිපත් කරන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ගබඩාවකදී අපි කරන්නේ සාමාන්‍ය අපි ගබඩාවකදී කරන්නේ භාණ්ඩ ඇනවුම් කරනවා, උපරිම තොග මට්ටම් නඩත්තු කරනවා, අවම තොග මට්ටමක් නඩත්තු කරනවා. එතකොට ඇනවුමක් ඉදිරිපත් කරන්නේ කවර මට්ටමකදී කියන එක තමයි අපි කියන්නේ යලි ඇනවුම් මට්ටම කියලා. ඇනවුමක් ඉදිරිපත් කරන්නේ කොයි අවස්ථාවේදීද කියන එක තමයි යලි ඇනවුම් මට්ටම කියලා කියන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් ව්‍යාපාරික හෝ නිෂ්පාදන හෝ ඉගෙනීමේ කටයුතු සඳහා තොග භාවිතා කිරීමේදී ක්‍රමයෙන් තොගය අඩු වෙන විට ඇනවුමක් නැවත ඉදිරිපත් කරන්න ඕන අවස්ථාව කියලා. දැන් මේ වගුවෙන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේක තමයි යලි ඇනවුම් මට්ටම. මෙතෙන්ට ආවහම අපි තොග ඇනවුම් කරනවා. එතකොට අපිට භාණ්ඩ ලැබුණාම අපේ ගබඩාවේ උපරිම මට්ටමට යනවා. නැවත අපි භාණ්ඩ පරිභෝජනය කරනවා. එතෙන්දී නැවත ඇනවුම් කරනවා. එතකොට භාණ්ඩ ලැබෙනවා. මෙන්න මේ විදිහේ චක්‍රයක් තමයි තියෙන්නේ තොග මට්ටම් සම්බන්ධයෙන්. හරි. එතන අපි කියනවා නිෂ්පාදන විකිණීමේ ව්‍යාපාරයක තොගය නැවත ඇනවුමක් සිදු කළ යුතු අවස්ථාව තමයි අපි යලි ඇනවුම් මට්ටම කියලා කියන්නේ. හරි. එතකොට උපරිම තොග මට්ටම කියලා කියන්නේ ගබඩාවේ පැවතිය හැකි උපරිම තොගයට තමයි අපි කියන්නේ උපරිම තොග මට්ටම කියලා. එතකොට ගබඩාවේ තියෙන්න පුළුවන් උපරිම තොග මට්ටම තීරණය වෙන්නේ ඒ ගබඩාවේ තියෙන කැපැසිටි එකත් එක්ක. එතකොට ආයතනයේ කිසියම් ද්‍රව්‍යයකට අදාළ තොග මට්ටම යලි උපරිමයකට වඩා වැඩිවීමට ඉඩ නොතබන මට්ටම කියලා කියන්නත් පුළුවන් උපරිම තොග මට්ටම. රාම තොග මට්ටම කියලා කියන්නේ ව්‍යාපාරික ද්‍රව්‍ය තොග යම් මට්ටමකට වඩා අඩු වීමට ඉඩ නොතබන මට්ටමට තමයි අපි කියන්නේ. දැන් මෙතන අපි කියන්නේ උපරිම තොග මට්ටමකට වඩා යන්නේ නැති අවස්ථාව. එහෙම නැත්නම් උපරිම තොග මට්ටමකට වඩා ඉඩ නොතබන අවස්ථාව. අවම තොග මට්ටම කියලා කියන්නේ. ඒතකොට ව්‍යාපාරික ද්‍රව්‍ය තොග යම් මට්ටමකට වඩා අඩු වීමට ඉඩ නොතබන මට්ටම තමයි අවම තොග මට්ටම කියලා කියන්නේ. එතකොට අපි ඊළඟට බැලුවොත් ඕගලන්ට විභාගෙට එන්න පුළුවන් මේ වගේ එකක්. දැන් මම දීලා තියෙනවා ඔයගලන්ට මෙන්න මේ සූත්‍ර ටික. මේක පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. ඔයගලන්ට ගණනය කිරීමක් ආවොත්
අපි සාමාන්‍ය යලි ඇනවුම් මට්ටම කියන එක මම මේක ඇයි මේ විදිහේ ෆෝමියුලා එකක් එන්නේ කියන එක පැහැදිලි කරන්න යන්නේ නැහැ මේ තව දවසක් වගේ විභාගෙට තියාගෙන. නමුත් ඔයගොල්ලන්ට මේක මතක තියාගන්න පුළුවන්. යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම පරිභෝජනයේ වැඩි කිරීම උපරිම ඇනවුම් කාලය. උපරිම තෝග මට්ටම අපි ගණනය කරනවා යලි ඇනවුම් මට්ටමට යලි ඇනවුම් ප්‍රමාණය එකතු කරලා ඒන උත්තරෙන් අවම පරිභෝජනයේ අවම ඇනවුම් කාලය අඩු කරලා. ඒතර අවම තෝග මට්ටම කියන එක අපි ගණනය කරන්නේ යලි ඇනවුම් මට්ටමින් සාමාන්‍ය පරිභෝජනයේ වැඩි කරනවා සාමාන්‍ය ඇනවුම් කාලය. එතකොට මේ සාමාන්‍ය ඇනවුම් කාලය අපි හොයාගන්නේ මෙන්න මේකත් එක්ක මෙතන අපි කියනවානේ සාමාන්‍ය ඇනවුම් කාලය කියලා. ඒතකොට සාමාන්‍ය ඇනවුම් කාලය ගණනය කරන්න ඕනේ අවම ඇනවුම් කාලයයි මේක ගොඩක් වෙලාවට ගණන් වල අපිට දෙනවා. අවම ඇනවුම් කාලයට උපරිම ඇනවුම් කාලය එකතු කරලා ඒ උත්තරේ දෙකෙන් බෙදුවාම අපිට එනවා සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. එතකොට සාමාන්‍ය තොග මට්ටම කියන එක ගණනය කරන්න කිව්වොත් අපි කරන්නේ උපරිම තොග මට්ටම අවම තොග මට්ටමින් බෙදලා ඒ උත්තරේ දෙකෙන් බෙදනවා. කියන්නේ උපරිම යන්න පුළුවන් තොග මට්ටමක් තියෙනවා අවම තොග මට්ටමක් තියෙනවා. ඒ දෙක දෙකෙන් බෙදුවාම අපිට එනවා සාමාන්‍ය තොග මට්ටම. එතකොට සාමාන්‍ය තොග මට්ටම කියන එක මේ විදිහටත් ගණනය කරන්න පුළුවන්. සූත්‍ර දෙකක් තියෙනවා. නමුත් ඔබ මේක මතක තියාගත්තොත් ඇති. එතකොට සාමාන්‍ය තොග මට්ටම කියන්නේ උපරිම තොග මට්ටමට අවම තොග මට්ටම එකතු කරලා ඒක දෙකෙන් බෙදෙන උත්තරේ. හරි. එතකොට ඔන්න ඔය කියන තොග මට්ටම් ගණනය කරන්න කියලා ගොඩක් වෙලාවට ගානක අහන්න පොසිබිලිටි එකක් තියෙනවා. හරි. එතකොට අපි බලමු දැන් ඔයගොල්ලෝ දන්නවා අවම තොග මට්ටම උපරිම තොග මට්ටම ඊට පස්සේ අපි කතා කරා අවම යලි යනු මට්ටම කියන එක. ඒතර ඔය තුන මූලිකව අහන්න පුළුවන්. දැන් අපි බලමු අපි කතා කරපු එකත් එක්ක මෙන්න මේ වගේ පොඩි ගාන මම හිතන්නේ ඔයගොල්ලන්ට විස්තරාත්මකව එන එකක් ඒ කියලා මූලික ඔයගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කිරීමේ ගානක් එන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙම බැලුවොත් අපෙන් අහනවා පහත දත්ත උපයෝගී කරගෙන යලි යනවුම් මට්ටම උපරිම තොග මට්ටම අවම තොග මට්ටම සහ සාමාන්‍ය තොග මට්ටම ගණනය කරන්න කියලා. එතකොට යලි යනවුම් මට්ටම කියන එක අපිට දීලා තියෙනවා. ඇත්තට මේක වෙන්න ඕන මම ගණන පරීක්ෂා කරද්දී එකේ යලි යනවුම් ප්‍රමාණය තමයි ඔය දීලා තියෙන්නේ. ඒකක 1500යි. මොකද අපිට ගණනය කරන්න කියලා කියන්නේ යලි යනවුම් මට්ටම. උපරිම තොග මට්ටම හොයන්න කියනවා. අවම තොග මට්ටම සහ සාමාන්‍ය තොග මට්ටම ගණනය කරන්න කියලා කියනවා. මෙන්න මේ දත්ත උපයෝගී කරගෙන. ඒතර අපිට දීලා තියෙන යලි යනවුම් ප්‍රමාණය එකක 1500යි. යලි යනවුම් කාලය සති 2 ඉඳලා 4 6 දක්වා කියලා කියනවා. ඒතර ඇත්තටම මේ මෙන්න මේක තව විදිහකට කියන්න පුළුවන් අපිට. අපි ඔකට කියනවා යලි යනවුම් කාලයට පොරොත්තු කාලය කියලාත් කියනවා. පොරොත්තු කාලය කියලාත් කියනවා. ඊට පස්සේ අපි කියනවා උපරිම පරිභෝජනයේ සතියකට ඒකක 400යි කියලා අපිට දී තිනවා. සාමාන්‍ය පරිභෝජනයේ සතියකට ඒකක 300යි. අවම පරිභෝජනයේ සතියකට ඒකක 250යි කියලා අපිට දීලා තියෙනවා මේ ගාන. ඒතකොට අපිට ගණනය කරන්න කියනවා යලි ඇනවුම් මට්ටම. ඒතකොට යලි ඇනවුම් මට්ටම අපි ගණනය කරනවා නම් මම මුලින් දාලා තියෙනවා සූත්‍රයේ යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම සමාන වෙන්නේ කොහොමද? උපරිම පරිභෝජනය. උපරිම පරිභෝජනය වැඩි කරනවා අපි උපරිම ඇනවුම් කාලය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උපරිම ඇනවුම් කාලය. හරි? උපරිම ඇනවුම් කාලය. යලි ඇනවුම් උපරිම පරිභෝජනයේ උපරිම ඇනවුම් කාලයෙන් වැඩි කරනවා. ඒතර මේ ගාන ගත්තොත් එහෙම අපිට ඒක දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා උපරිම පරිභෝජනයේ දීලා තියෙනවා සතියකට ඒකක 400යි. එතකොට 400 අපි වැඩි කරන්න ඕන. ඒකක 400 උපරිම ඇනවුම් කාලය අපිට දීලා තියෙනවා. දැන් මෙතන බලන්න යලි ඇනවුම් කාලය සති 4 සිට 6 දක්වා කියන්නේ මේක අපිට ගන්න වෙනවා අවම ඇනවුම් කාලයකින්. අවම ඇනවුම් කාලය. එතකොට මේ 6යි කියන එක අපිට තේරෙන. ඒ කියන්නේ ඇනවුමක් කරපුවාම අවම සති 4ක් ඇතුළත වෙනවා. ඒක උපරිම සති 6ක් තමයි ගන්න ඇනවුමක් අපිට ලැබෙන්නේ. එතකොට අපි උපරිම ඇනවුම් කාලය කියන එක ගත්තොත් අපිට වෙන්නේ සති 6 කියන එක ගන්න. එතකොට එහෙම ගත්තාම යලි ඇනවුම් මට්ටම අපි ගණනය කරනවා ඒකක 6 4 24යි 2400යි කියන. හරි. ඒ තමයි යලි ඇනවුම් මට්ටම. එතකොට අපිට ඊළඟට අහනවා උපරිම තොග මට්ටම. එතකොට උපරිම තොග මට්ටම මම උඩින් ඕගොල්ලන්ට සූත්‍රය දීලා තියෙනවා මෙතන. උපරිම තොග මට්ටමට අදාළ උපරිම තොග මට්ටම ගන්න කරන්නේ යලි ඇනවුම් මට්ටම දන යලි ඇනවුම් ප්‍රමාණයෙන් අඩු කරනවා අවම පරිභෝජනයේ අවම ඇනවුම් කාලයෙන් වැඩි කරලා. හරි. අපි බලමු දැන් කොහොමද මේ ගානට එක ආදේශ කරන්නේ කියලා. එතකොට උපරිම තොග මට්ටම කියන එක අපි ගණනය කරන්නේ උපරිම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම. right? යලි ඇනවුම් මට්ටම ඔයගොල්ලන්ට මතක හිටින්න තමයි මම මේක
නැවතත් මේකේ ගානක උත්තරයක් විදිහට එවන්නේ නැතුව මෙතන කතා කරන්නේ යලි ඇනවුම් මට්ටමට අපි යලි ඇනවුම් ප්‍රමාණය එකතු කරනවා. යලි ඇනවුම් ප්‍රමාණය එකතු කරනවා. මේ එන උත්තරෙන් අඩු කරනවා අපි. ඒකට යලි ඇනවුම් මට්ටමට යලි ඇනවුම් ප්‍රමාණය එකතු කරලා ඔයගොල්ලෝ මතකයි අපි ඉස්සෙල්ලා කිව්වා මේකෙන් අඩු කරනවා මෙන්න මේ උත්තරේ. ඒ කියන්නේ අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අවම පොරොත්තු කාලය කියලා. අවම ඇනවුම් කාලය. හරි. එතකොට ඔන්න ওই විදිහට ගත්තොත් එහෙම යලි ඇනවුම් මට්ටම වෙන්නේ අපේ යලි ඇනවුම් මට්ටම අපිට දීලා තියෙනවා ඒකක 1500යි කියලා. යලි ඇනවුම් අපි මට්ටම අපි ගණනය කරා ඒකක 2400යි. යලි ඇනවුම් මට්ටම ඒකක 2400යි. ඒකට එකතු කරනවා යලි ඇනවුම් ප්‍රමාණය. අපි දැන් ගණනය කරා ඒක 1500යි නේද? අපිට දීලා තියෙනවා ඒක යලි ඇනවුම් මට්ටම ඒකක 1500. එතකොට යලි ඇනවුම් මට්ටමට යලි ඇනවුම් ප්‍රමාණය අපි එකතු කරනවා 1500. ඒකෙන් අඩු කරනවා අවම පරිභෝජනය වැඩි කිරීම අවම ඇනවුම් කාලය. දැන් බලන්න අවම පරිභෝජනය අපිට දීලා තියෙනවා සතියකට ඒකක 250. එතකොට මේ 250 වැඩි වෙන්න ඕන අවම ඇනවුම් කාලය. අවම ඇනවුම් කාලය අපි කලින් බැලුවා සති 4යි. හරි. එතකොට මෙන්න මේ උත්තරේ ගත්තාම අපිට එනවා 2400යි 1500 කියන්නේ 3900යි. ඒකෙන් 1000 අඩු වුණාම ඒකක 2900. ඒකක 2900 කියලා එනවා. ඒ තමයි උපරිම තොග මට්ටම. ඊළඟට අපි බලමු තුන්වෙනියට ගානේ අහනවා අපෙන් සාමාන්‍ය උපරිම යලි ඇනවුම් මට්ටම උපරිම තොග මට්ටම අවම තොග මට්ටම අහනවා ඊළඟ. අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අවම තොග මට්ටම අපි කලින් සූත්‍රේ ලිව්වා. ඒක වෙන්නේ යලි ඇනවුම් මට්ටමේ. යලි ඇනවුම් මට්ටමින් අපි අඩු කරනවා සාමාන්‍ය පරිභෝජනයයි සාමාන්‍ය ඇනවුම් කාලයයි වැඩි කරලා එන උත්තරේ. සාමාන්‍ය ඇනවුම් කාලයයි වැඩි කරලා එන උත්තරේ. රයිට්. එතකොට ගානේ අපිට ওই ටික දීලා තියෙනවා. යලි ඇනවුම් මට්ටම අපිට දීලා තියෙනවා. යලි ඇනවුම් මට්ටම අපි දැන් ගණනය කරා 2400යි කියලා. ඒ 2400න් අඩු වෙන්න ඕන සාමාන්‍ය පරිභෝජනය අපිට දීලා තියෙනවා සතියකට ඒකක 300යි. ඒක වැඩි කරනවා 300 වැඩි කරනවා අපි සාමාන්‍ය ඇනවුම් කාලය. ඒතර මම කිව්වා සාමාන්‍ය ඇනවුම් කාලය අපි හොයන්නේ කොහොමද? සාමාන්‍ය ඇනවුම් කාලය අපි හොයන්නේ සාමාන්‍ය ඇනවුම් කාලය හොයනවා සමානයි කොහොමද අපි සාමාන්‍ය ඇනවුම් කාලය හොයන්නේ? අපි දුන්න සූත්‍රයක් මෙතන. බලන්න සාමාන්‍ය අවම ඇනවුම් කාලය දැන උපරිම ඇනවුම් කාලය බෙදනවා දෙකේ. හරි. අවම ඇනවුම් කාලය ධන උපරිම ඇනවුම් කාලය මේ කියන දෙකම අපි මේ දෙකේ ඉලක්කම අපි බෙදනවා දෙකෙන්. එතකොට අපිට අවම ඇනවුම් කාලය අපි දන්නවා සති 4යි කියලා තිබුණා. උපරිම ඇනවුම් කාලය සති 6යි කියලා තිබුණා. එතකොට 10 අපි දෙකෙන් බෙදුවාම අපිට එනවා 5යි කියලා. එතකොට සාමාන්‍ය ඇනවුම් කාලය වෙන්නේ 5යි. එතකොට අපි මෙතන යලි ඇනවුම් මට්ටම 2400යි සාමාන්‍ය පරිභෝජනය 300යි සාමාන්‍ය ඇනවුම් කාලය අපි 5යි කියලා ගත්තා. එතකොට 2400න් 1500 කියලා කියන්නේ ඒකක 900ක් කියන එක තමයි එන්නේ උත්තරේ. එතකොට අවම තොග මට්ටම ගණනය කරා උපරිම තොග මට්ටම ගණනය කරා යලි ඇනවුම් මට්ටම කියන එක අපි දැන් ගණනය කරා. ඊට අමතරව අපෙන් අහනවා සාමාන්‍ය තොග මට්ටම කියන එක. සාමාන්‍ය තොග මට්ටම කියන එක අපි කොහොමද ගණනය කරන්නේ? සාමාන්‍ය තොග මට්ටමේ සූත්‍රයේ අපි මුලින්ම ලියලා තියෙනවා අවම තොග මට්ටම ධන අපිට පුළුවන් ලේසියෙම අවම තොග මට්ටම අවම උපරිම තොග මට්ටමට අවම තොග මට්ටම එකතු කරලා එන උත්තරේ දෙකෙන් බෙදන්න පුළුවන්. හරි. මේකේ අපි දැන් දෙකම ගණනය කරලා තියෙනවා. එතකොට අපි සාමාන්‍ය තොග මට්ටම ගණනය කරනවා දැන්.
අපි ගණනේ සූත්‍ර දෙකක් තියෙනවා ඇත්තටම. මේක අපි ලේසියෙන් ගණනය කරන්න පුළුවන්. සාමාන්‍ය තොග මට්ටම සමානයි උපරිම තොග මට්ටම ධන අවම තොග මට්ටම අවම තොග මට්ටම මේ එන උත්තරේ අපි දෙකෙන් බෙදනවා. දැන් අපි උපරිම තොග මට්ටම ඉස්සෙල්ලා ගණනය කරා ඒකක 2900යි. ඒකක 2900යි. අවම තොග මට්ටම අපි දැන් ගණනය කරා අවම තොග මට්ටම ඒක ඇවිල්ලා ඒකක 900යි. එතකොට 2900ට 900 එකතු කරලා ඒ එන එක දෙකෙන් බෙදුවොත් එහෙම 3800යි. අපිට එනවා ඒකක 1900යි කියලා. ඒකක 1900යි. හරි. එතකොට ඔන්න ඔය වගේ තොග මට්ටම් වලට අදාළ ගාණක් එන්න පුළුවන්. එතකොට අපි යලි එනවුම් මට්ටම, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, සාමාන්‍ය එනවුම් කාලය, සාමාන්‍ය තොග මට්ටම ඔන්න ඔය කියන ඒවා ටික සමහරවිට ඔයගොල්ලන්ට වෙලාවක් තියෙනවා නම් බලා ගන්න. ඊට අමතරව තොග වලට අදාළ වෙන්න පුළුවන් තව එකක් තියෙනවා. ආර්ථික එනවුම් ප්‍රමාණය කියන එක. හරි. එතකොට අපි ආර්ථික එනවුම් ප්‍රමාණය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට භාණ්ඩ ගබඩාවක පිරිවැය සම්බන්ධයෙන් ගත්තහම පිරිවැය අපිට ගන්න පුළුවන් ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය. ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය. හරි. ඊළඟට එන්න පුළුවන් ද්‍රව්‍ය ඇනවුම් කිරීමේ පිරිවැය. ඇනවුම් කිරීමේ පිරිවැය. හරි. ඊට පස්සේ එනවා ද්‍රව්‍ය ගබඩා කිරීමේ පිරිවැය. ගබඩා කිරීමේ පිරිවැය. ද්‍රව්‍ය ඇනවුම් කිරීමේ පිරිවැය, ද්‍රව්‍ය ගබඩා කිරීමේ පිරිවැය සහ ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය. මිලදී ගැනීමේ පිරිවැය කියන එක හැමෝම දන්නවා. දැන් අපි හිතුවොත් ඒකකයක් රුපියල් 10යි කියලා ඒකක 1000ක් ගත්තොත් එහෙම මිලදී ගැනීමේ පිරිවැය අපි කියනවා රුපියල් 10,000යි කියලා. අන්න ඒක තමයි ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය. ඒතර ද්‍රව්‍ය ඇනවුම් කිරීමේ පිරිවැය කියලා කියන්නේ අපි ඒක වෙන්න පුළුවන් සමහර විට අපිට මේ වගේ වියදම්. අපි හිතමුකෝ ද්‍රව්‍ය ඇනවුම් කිරීමේදී අපිට මොන වගේ වේදද? ලියකියවිලි ගාස්තු වගේ ඒවා යන්න පුළුවන්. ලියකියවිලි ගාස්තු. හරි. ඊට පස්සේ වරාය ගාස්තු. වරාය ගාස්තු. ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම් වගේ ඒවා යන්න පුළුවන්. ද්‍රව්‍ය ඇනවුම් කිරීමේදී අපිට යන වියදම්. එතකොට ද්‍රව්‍ය ගබඩා කරද්දී අපිට යන වියදම් තියෙනවා. ඔය ද්‍රව්‍ය ගබඩාවට අදාළ රක්ෂණ වියදම්. හරි. ඒ කියන්නේ ද්‍රව්‍ය ගබඩා කිරීමේ පිරිවැය කියන්න පුළුවන්. නැත්නම් අපි ඒකට කියනවා ද්‍රව්‍ය රඳවා ගැනීමේ පිරිවැය කියලාත් කියනවා. රඳවා ගැනීමේ පිරිවැය කියලාත් කියනවා. රඳවා ගැනීමේ පිරිවැය කියන එහෙම නැත්නම් අපි කියනකට cost of holding කියන. right? එතකොට ද්‍රව්‍ය ඇනවුම් පිරිවැයකට අපි කියනවා cost of ordering කියන. CO cost of ordering කියන්නේ එතකොට ද්‍රව්‍ය ඇනවුම් කිරීමේ පිරිවැය, ද්‍රව්‍ය ගබඩා කිරීමේ පිරිවැයට අපි කියනවා CH කියලා. හරි? එතකොට ද්‍රව්‍ය මිලදී ගැනීමේ පිරිවැය කියන ඔන්න කොටස් තුන තියෙනවා. එතකොට මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ අපි ඕගොල්ලෝ දන්නවා අපි ද්‍රව්‍ය වැඩියෙන් ඇනවුම් කරපුවාම ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි වෙලා රඳවා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. හරි. එතකොට අනෙක් පැත්තට අපි රඳවා ද්‍රව්‍ය වැඩියෙන් අඩුවෙන් ඇනවුම් කරොත් එහෙම ඇනවුම් කිරීමේ පිරිවැය අඩු වෙලා. ඒ කියන්නේ මේ දෙක අතර තියෙනවා අපි කියන ප්‍රතිවිරුද්ධ සම්බන්ධයක් කියලා. ද්‍රව්‍ය ඒ කියන්නේ cost of අපි ගමු cost of ordering කියලා. cost of ordering අපි එහෙම නැත්තම් කියනවා ද්‍රව්‍ය ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි වෙනකොට cost of holding එක අඩු වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ද්‍රව්‍ය රඳවා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. අනිත් පැත්තට cost of ordering එක අඩු වෙනකොට cost of holding එක වැඩි වෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි වෙනකොට රඳවා ගැනීමේ පිරිවැය අඩු වෙනවා. ඒතකොට මේ දෙක අතර තියෙන්නේ ප්‍රතිවිරුද්ධ සම්බන්ධය. එතකොට ආයතනයක් හොඳ තොග කළමනාකරණය කරන ආයතනයක් නම් උත්සාහ කරන්නේ ආයතනයක රඳවා ගැනීමේ පිරිවැය සහ අපි කියනවා ඇනවුම් කිරීමේ පිරිවැය අවම මට්ටමක තියාගන්න කියලා. එතකොට ආයතනයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි. එතකොට ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියන්නේ මතක තියාගන්න රඳවා ගැනීමේ පිරිවැය සහ ඇනවුම් කිරීමේ කියන පිරිවැයවල් දෙක අවම වන පරිදි කළ යුතු ඇනවුම් ඒකක ප්‍රමාණය. ආයතනයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වන පරිදි වරකට ඇනවුම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය අපි කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය එහෙම නැත්නම් ඉකොනොමික් ඕඩර් ක්වොන්ටිටි කියලා.
ආර්ථික ඇනවුම් ප්‍රමාණයේදී ඇනවුම් කිරීමේ පිරිවැයත් ඔක පවත්වාගෙන යාමේ පිරිවැයත් යන දෙක එකට සමාන වෙනවා. ඒ දෙක ආවම වන ලක්ෂණය තමයි අපි එතකොට කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. එතකොට දැන් කොහොමද මේක ගණනය කරන්නේ? ගණනය කරන්නේ මේක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට මෙහෙම ගන්න පුළුවන් 2DCO කියලාත් කියනවා නැත්නම් 2COD කියලාත් කියනවා. අන්න එන උත්තරේ අපි බෙදනවා cost of holding එකේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් D කියලා කියන්නේ මෙතන වාර්ෂික ඉල්ලුම. මතක තියාගන්න වාර්ෂික ඉල්ලුම. හරි අපිට දී තියෙන කාර්තුක එකක් නම් වාර්ෂික එක හොයන්න අපි 4න් වැඩි කරන්න ඕන. මාසික එක නම් අපි 12න් වැඩි කරන්න ඕන. සතියක එක නම් සති 52කින් වැඩි කරන්න ඕන. හරි අන්න ඒ විදිහට වාර්ෂික ඉල්ලුම කියලා කියන්නේ අපිට එතකොට මේ දෙන ඒ කියන්නේ ගානේ ගොඩක් වෙලාවට ඔයගලන්ට දෙයි දී කියන්නේ මොකද්ද කියන එක. එහෙම නැත්නම් එක ගණනය කරගන්න ක්‍රමයක් දෙයි. එතකොට cost of ordering කියලා කියන්නේ මතක තියාගන්න ඒකකයක්. ඒකකයක්. දැන් මෙතන තියෙන වාර්ෂික ඉල්ලුම cost of ordering එක අපි ගන්න ඕනේ ඒකකයක් සඳහා ඇනවුම් කිරීමේ පිරිවැය. එතකොට cost of holding එක කියලා කියන්නේ ඒකකයක රඳවා ගැනීමේ පිරිවැය. එතකොට ආර්ථික ඇනවුම් ප්‍රමාණය අපි ගණනය කරනවා 2DCO divided by CH into එකේ වර්ගමූලය. හරි. එතකොට ඔන්න ওই විදිහට තමයි අපි ගණනය කරන්නේ මොකද්ද? ආර්ථික ඇනවුම් ප්‍රමාණය. එතකොට මම හිතනවා නිකන් අපි බලමු ඕගලන්ට වෙලාවක් තියෙනවා නම් මේක බලන්න. මේ වගේ පොඩි ගාණක් දුන්නා. කිසියම් සමාගමක් අමුද්‍රව්‍ය ඒකකයක් සඳහා රුපියල් 16ක මිලට මිලදී ගන්න. ඒකකයක්. හරි මෙතනදී තියෙනවා අපිට පැහැදිලිව ඒකකයක්. වාර්ෂික ඉල්ලුම ඒකක 2500 කියලා දී තියෙනවා. එතකොට ඒකකයක රඳවා ගැනීමේ පිරිවැය 6.40යි කියනවා. ඒකකයක ඇනවුම් කිරීමේ පිරිවැය 32යි කියලා කියනවා. අපිට ලේසියෙන් ගණනය කරන්න පුළුවන් ආර්ථික ඇනවුම් ප්‍රමාණය. එතකොට මේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය එහෙම නැත්නම් අපි ඉකොනොමික් ඕඩර් quantity අපි සූත්‍රය ලියාගත්තා 2DCO divided by CH. හරි. එතකොට දෙක වැඩි කරන්න ඕන අපි D කියලා කියන්නේ මෙතන වාර්ෂික ඉල්ලුමම අපිට දීලා තියෙනවා. මේක මම කිව්වා මාසිකව දී තියෙනවා. මේක 12න් වැඩි කරන්න ඕන. හැම වෙලාවෙම ගාන හොඳට කියවන්න. එතකොට 2500 අපිට ඒක නිසා එතන වෙන සුළු කිරීමක් නැහැ. දෙක වැඩි කරනවා 2500න්. cost of ordering එක අපිට දීලා තියෙනවා. කිසියම් සමාගමක් අමුද්‍රව්‍ය ඒක රුපියල් 16ක මිලට මිලදී ගන්න. එතකොට අපිට දී තියෙනවා රුපියල් 16 කියලා දීලා තියෙනවා. නේද? රුපියල් 16 කියන එක දීලා තියෙනවා. එතකොට අපි කොහොමද දැන් ඒකෙන් වැඩි කරලා ගන්න උත්තරේ? හරි. දෙක වැඩි කිරීම 2500 වැඩි කිරීම 2COD right cost of ordering එක අපිට දී තියෙනවා 32යි කියලා. එතකොට මේන උත්තරේ අපි බෙදන්න ඕන ඒකක රඳවා ගැනීමේ පිරිවැය. රඳවා ගැනීමේ පිරිවැය එනවා 6.40. හරි. එතකොට අන්න ඔය කියන උත්තරේ සුළු කරාම අපිට එන්නේ කීයක්ද උත්තරේ? කීයක්ද අපිට එන්නේ එතන උත්තරේ? අපි බලමු මේ විදිහට අපිට එතන එනවා ඒකක රුපියල් 2500ක් කියලා නේද? දෙක වැඩි කිරීම 2500 වැඩි කිරීම 32 6.40. එතකොට එනවා කීයක්ද? මේක වර්ගමූලය හෙව්වොත්. වර්ගමූලය හෙව්වොත් අපි බලමු දෙක වැඩි කිරීම 2500 වැඩි කිරීම 32 1,60,000යි ඒක අපි බෙදුවොත් 6.40න් 25000යි 25000 වර්ගමූලය කියලා කියන්නේ 500යි right 500යි ඒකක 500යි ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඒකක 500යි හරි ඊළඟ එක බලමු අපි ආර්ථික ඇනවුම් ප්‍රමාණය ඒකක 500. එතකොට ඕක තව පොඩි වෙනසක් කරලා ඉන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. පහත තොරතුරු වලට අනුව ආර්ථික ඇනවුම් ප්‍රමාණය හා වර්ෂයකට සිදු කළ යුතු ඇනවුම් සංඛ්‍යාව සොයන්න. අපිට දී තියෙනවා කාර්තුවකට ද්‍රව්‍ය පරිභෝජනය ඒකක 4000යි. එක් ඇනවුමක් කිරීමේ පිරිවැය රුපියල් 100යි. ඒකකයක පිරිවැය රුපියල් 80යි. රඳවා ගැනීමේ ගබඩා පිරිවැය අපිට දී තියෙනවා රඳවා ගැනීමේ පිරිවැය ඒකකයක පිරිවැයෙන් 108යි කියලා. එතකොට අපිට කියනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කරන්න කියලා. කොහොමද හොයන්නේ? ආපහු බැලුවා economic order quantity is equal අපි ගන්නවා 2DCO divided by CH. හරි. එතකොට දෙක වැඩි කරනවා අපි දැන් අපිට දී තියෙන්නේ කාර්තුවකට පරිභෝජනයේ දී තියෙනවා. එතකොට කාර්තුවකට පරිභෝජනයේ 4000යි නම්
ඔයගොල්ලෝ දන්නවා අවුරුද්දකට කාර්තු 4ක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගන්න වෙනවා කීයද? 16000. 16000යි. ඒක වැඩි කරනවා cost of ordering. cost of ordering කියලා කියන්නේ අපි එතන ඒකක එක් ඇනවුමක් සිදු කිරීමේ පිරිවැය රුපියල් 100යි කියලා අපිට දී තියෙනවා. right. ඒතකොට ඒකේ අපි බෙදන්න ඕන දැන් රඳවා ගැනීමේ පිරිවැය. රඳවා ගැනීමේ පිරිවැය අපිට කියනවා ඒකක පිරිවැයෙන් 108යි කියලා. ඒතකොට ඒකක පිරිවැය අපිට දී තියෙනවා 80යි කියලා. 80න් 108යි කියන්නේ 8 වරක් 8 64යි. ඒ කියන්නේ 6යි 7 40යි. නේද? ඒකක පිරිවැයෙන් 108යි කියලා දෙනවා. ඒ කියන්නේ 6යි 7 40යි. එතකොට මෙන්න මේ ගාන සුළු කරාම ඒකක අපිට එනවා බෙදුවොත් 6යි 7 40 3,20,000යි. අපි බෙදනවා 6යි 7 40න් 50,000ක් එනවා. අන්න ඒකේ අපි වර්ගමූලය ගත්තොත් අපිට එනවා ඒකක කීයක් දෙන්නේ? ඒකක එනවා 700ක් කියලා. එතකොට ඔන්න ඔය වගේ අපිට පුළුවන් EOQ එක ගණනය කරන්න. හරි? ඊළඟට අපි බලමු මම හිතන්නේ මේක අපි ගොඩක් අපි ගණන් හදපු එකක් ඕගොල්ලන් ගබඩා ලෙජරයක් සහ ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රම. එතකොට අපි තව විනාඩි 15කින් විතර වගේ මේක සම්පූර්ණයෙන් අවසන් කරමු. ගබඩා ලෙජරයක් කියලා කියන්නේ එතකොට අපි කලිනුත් සාකච්ඡා කරා කිසියම් ද්‍රව්‍යයක් ගබඩාව. කිසියම් ද්‍රව්‍යකින් ගබඩාවට තොග ලැබීම, ගබඩාවේ තොග නිකුත් කිරීම, කිසියම් දිනකට ගබඩාවේ ඉතිරි තොගවල වටිනාකම ඒකක විදිහට සහ මූල්‍යමය වටිනාකම් විදිහට සටහන් කරන ලබන ලේඛනය තමයි ගබඩා ලෙජරය කියලා කියන්නේ. ඒකෝ ගබඩා ලෙජර් එක ආකෘතිය අපි ගත්තොත් සාමාන්‍යයෙන් තියෙන්නේ දිනය අපි ලැබීම් බෙදනවා ප්‍රමාණය ඒකක මිල වටිනාකම කියලා නිකුත් කිරීමුත් ඒ විදිහට ප්‍රමාණය ඒකක මිල වටිනාකම කියලා ගන්නවා. ශේෂය ගන්නවා ප්‍රමාණය සහ වටිනාකම කියලා. එතකොට ද්‍රව්‍ය මිල කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය. අනිත් එක තමයි ප්‍රථම ලැබීම් අපි කියන පසුව ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ ක්‍රමය last in first out කියන මෙතඩ් එක බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමය කියලා එහෙම නැත්නම් අපි කියනවා weighted average cost method එක. එතකොට FIFO method එකේදී වෙන්නේ ඇත්තටම අපි පළමුව මිලදී ගනු ලැබෙන ගබඩාවට මුලින්ම ලැබෙන තොගය මුලින්ම නිකුත් කරන ක්‍රමය තමයි අපි කියන්නේ පළමු ලැබීම් පළමු නිකුත් කිරීම ක්‍රමය. එහෙම නැත්නම් FIFO කියලා. ඒක LIFO කියලා කියන්නේ ගබඩාවට අවසාන වතාවට ලැබෙන තොගය පළමුව නිකුත් කරන පළමුව විකුණන හෝ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නිකුත් කරන ක්‍රමය කියලා. නිකුත් කරන ක්‍රමය කියලා. එතකොට weighted average ක්‍රමය කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ විකිණීමට ඇති සියලුම ඒකකවල සාමාන්‍ය පිරිවැය ගණනය කිරීම තමයි අපි බරතැබූ සාමාන්‍ය මිල ක්‍රමය යටතේ කරන්නේ. එතකොට ගබඩා ලෙජර් එක ආකෘතිය ගත්තොත් මේ වගේ තියෙනවා. මම හිතනවා මේක අපි හෑන්ඩ් අවුට් එකක් එවන්න නැති නිසා ඔයගොල්ලන්ට මේක පොඩි වෙලා ඩිස්ප්ලේ කරගෙන යන්නේ. ඒ නිසා මේකෙන් අවශ්‍ය නම් නෝට් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. එතකොට අපි මෙතන පළවෙනි අපිට දීලා තියෙනවා අපි මේ වගේ එකක පොඩි උදාහරණයක් බලමු. මම හිතන්නේ පහුගිය විභාග 2022 ත් මේ වගේ ගාණක් තියෙනවා. නමුත් අපි ක්‍රමේ වෙනස් කරලා හරි ගාණක් එන්න පුළුවන් නිසා අපි බලමු පුළුවන් තරම් ඉක්මනට ඒක ක්‍රම තුනටම හදන්න. හරි. සීමා සහිත සිංහගිරි සමාගමේ අංක 1240 දරන ද්‍රව්‍ය අයිතමයට අදාළව 2024 ජනවාරි මාසයේ සඳහා ලැබීම් සහ නිකුත් කිරීම පහත පරිදි වේ. අපිට දිනේ දෙනවා 1 ආරම්භක ශේෂයක් තියෙනවා 100යි ඒකක මිල 8යි එකතුව තියෙනවා 800යි. එතකොට 1.2 ලැබීම් තියෙනවා 1.5 නිකුත් කිරීම තියෙනවා 1.10 ලැබීම් තියෙනවා 1.18 නිකුත් කිරීම තියෙනවා නැවත 1.15 ලැබීමක් තියෙනවා සහ 1.30 නිකුත් කිරීමක් තියෙනවා. අපිට පළවෙනි ක්‍රමයට අහනවා පළමු ලැබීම් පළමු නිකුත් කිරීම පෙර ලැබීම් පෙර නිකුතු ක්‍රමයට. හරි. අපි එතකොට ඒ විදිහට හදමු බලන්න ඉක්මනට. අපි මෙහෙම ගත්තොත් හරි ගබඩා ලෙජරයක් දැන් හැමෝටම මතකයි ඔයගොල්ලෝ ගණන් හදලත් ඇති ගබඩා ලෙජරයක් ලේසි අපිට මෙන්න මේ විදිහට රූල් කරගන්න එක අපි ලයින් දෙකකට මේක ගන්නවා ඊට පස්සේ පළවෙනි එකට අපි ගන්නවා දිනය හරි දිනය ගන්නවා පොඩි තීරුවක් මේ විදිහට ගමු දිනය හරි දිනය අපි ගමු රයිට් දිනය ලැබීම් අපි මෙන්න මේ වගේ ටිකක් ලොකු තීරුවක් ගමු. ළඟට නිකුත් කිරීම කියන එකත් මේ විදිහටම ගමු. සමහර විට මෙතන ඔයගලන්ට ලැබීම අංක නිකුත් කිරීම අංක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි රූල් කරගන්න. ඊට පස්සේ මේක නැවත අපි
බෙදනවා පේලි 3කට. එහෙම නැත්නම් කොලම්ස් 3කට. right? ඒ කියන්නේ ලැබීම් නිකුත් කිරීම එක නැවත බෙදනවා 3කට. කොලම්ස් 3කට. හරි. එතකොට මේක අපි දාගන්නවා දිනය කියලා. මේක ලැබීම් කියලා අපි ගන්නවා. මේක නිකුත් කිරීම කියලා ගන්නවා. ඊට පස්සේ මෙතන ගන්නවා අපි ශේෂය. එතකොට ලැබීම අපි ගන්නවා ප්‍රමාණය දා ගන්නවා පළවෙනි තීරුවේ. ඒකක මිල වටිනාකම. ඊළඟටත් අපි ගන්නවා ප්‍රමාණය ඒකක මිල වටිනාකම. ප්‍රමාණය අන්තිම එකේදී අපි ගන්නේ ප්‍රමාණය සහ වටිනාකම කියන එක විතරයි. අපිට අග්ගාලා දැන් බලමු 1 ගත්තොත් අපිට ආරම්භක ශේෂයක් තියෙනවා 100ක් 8 ගානේ 800යි කියලා කියනවා. එතකොට අපි ලැබීමක් නිකුත් කිරීමක් නෙවෙයි අවශ්‍ය නම් මේ විදිහට ඉරක් ගහන යන්න පුළුවන්. අපිට ඒකක තියෙනවා 100ක්. හරි 8 ගානේ බැලුවොත් 800ක් තියෙනවා වටිනාකම. ඊට පස්සේ 1 2 අපිට ලැබීමක් තියෙනවා. 1 2 අපිට ලැබීමක් තියෙනවා. බලන්න ඒකක 400ක්. ප්‍රමාණය ඒකක 400යි වටිනාකම රුපියල් 10යි. ඒ කියන්නේ 4000යි. නිකුත් කිරීම නෑ. අපි දැන් කරන්නේ මේ ශේෂයට මේ ලැබීමක් නිසා මේක එකතු කරනවා. එතකොට 500යි. ඒක 4000යි මේ වටිනාකම එකතු වුණාම 4800යි. හරි. එතකොට අපි මේක ලැබීම සටහන් කරා 1 2. ඊට පස්සේ 1 5. 1 5 නැවත තියෙනවා නිකුත් කිරීමක්. ඒකක 100ක්. එතකොට ලැබීම් පැත්තේ නෑ මොකුත්. ඒකක 100ක් අපි නිකුත් කරනවා. එතකොට බලන්න අපි කිව්වා අපි FIFO method එකට කරන්නේ මුලින් එන තොගේ මුලින් නිකුත් කරනවා. දැන් අපිට මොනවාද මුලින් ලැබී තියෙන්නේ? ආරම්භක ශේෂයේ තියෙන ඒකක 100. එතකොට ඒකකයක් අරන් තිබුණ ඒකකයක් රුපියල් 8 ගානේ. ඒ කියන්නේ 800යි. දැන් අපි මොකද කරන්නේ? මේ 100 නිකුත් කිරීමක් නිසා මේ 500න් 100ක් අඩු කරලා 100යි කියලා දාගන්නවා. 4800න් 4000ක් ගියාම අපි ගන්නවා එතන රුපියල් 4000යි කියලා. හරි. ඒ 1.5. ඊළඟට 1.10 තියෙනවා නැවත ලැබීමක් ඒකක 200ක් 12 ගන්න. 1.10 ඒකක අපිට ලැබෙනවා 200ක් ඒකකයක් රුපියල් 12යි වටිනාකම 2400. හරි. එතකොට අපිට නිකුත් කිරීම මෙතන නෑ. මේ 200 මේ අවසාන ශේෂයට එකතු කරාම ඒකක විදියට ගත්තොත් අපිට ඒකක 600ක් තියෙනවා. වටිනාකම විදියට ගත්තොත් 4000 2400 එකතු වුණාම 6400ක් තියෙනවා. රයිට් පැහැදිලි. ඊළඟට 1.18 නිකුත් කිරීමක් තියෙනවා. 1.18 බලන්න ලැබීම් නැහැ. නිකුත් කිරීමක් තියෙනවා. ඒකක 600ක්. ඒකක 600ක් නිකුත් කරනවා. ඒකක 600ක් නිකුත් කරද්දි දැන් අපි මේක නිකුත් කරලා ඉවරයි. එතකොට අපිට පේනවා දැන් ඊළඟට ඇවිල්ලා තියෙන මිල තමයි රුපියල් 10යි. හැබැයි ඒකෙන් තියෙන්නේ අපේ ගාව 400යි. ඒ 400 නිකුත් කරනවා ඒකකයක් රුපියල් 10 ගානේ. එතකොට 4000යි. තවත් එතකොට අපි නිකුත් කරන්න ඕන 200ක්. ඒ 200 ගන්න වෙන්නේ දෙවනුවට ආපු මිලෙන්. ඒ කියන්නේ මෙන්න මේ 12ට ආපු එකෙන් 400යි. එතකොට එතන ඒ අපි නිකුත් කරන්නේ ඒකක නිකුත් කිරීම ඒකක 600ක්ද 500ක්ද එතන තියෙන්නේ. මේක ඇත්තටම නිකුත් කිරීම මෙතන ඒකක 500ක් වෙන්න ඕන. හරි. නිකුත් කිරීම ඒකක 1.18 අපි නිකුත් කිරීම කරලා තියෙන ඒකක 500ක්. එතකොට මෙතන එන්න ඕනේ ඒකක 100ක්. හරි. එතකොට ඒ 100 අපි නිකුත් කරන්න වෙන්නේ මේ 12 ගාන. හරි. එතකොට 1200යි. එතකොට අපි ගොඩක් හොඳයි ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ලයින් එකක් ගහගන්න. එතකොට මෙතන එනවා 500ක්, මෙතන එනවා 5200ක්. එතකොට මේ 600න් 500ක් ගියාම අපිට අතේ ඉතුරු වෙනවා ඒකක 100ක්. වටිනාකම ඉතුරු වෙනවා 6400න් 5200ක් ගියාම 1200ක්. පැහැදිලි. හරි. ඊළඟට අපි බලමු මේ 1.18. නැවත අපිට 1.25 ලැබීමක් තියෙනවා 300ක්. 1.25 ලැබීමක් තියෙනවා ඒකක 300ක්. ලැබීමක් තියෙනව නේද? ඒකක 300යි. හරි. ඒකක එක මිල 15යි. එතකොට 4500යි. 4500 දැන් බලන්න 100ක් අතේ තියෙනවා අපේ 300ක් තව ලැබෙනවා. ඒ කියන්නේ අපේ අවසාන ශේෂය වෙනවා
400ක්. වටිනාකම වෙනවා 1200 මිලි 4500 එකතු වුණාම 5700ක්. 5700ක්. ඊට පස්සේ නැවත වතාවක් අපිට දීලා තියෙනවා 1.25ක්. මේ අපි ගත්තේ ලැබීම අපිට ලැබී තියෙන 1.18 ලැබී තියෙනවා ඒකක 500ක්. ඊට පස්සේ 300ක් ලැබෙනවා 1.25. ඊට පස්සේ නැවත 1.30 නිකුත් කිරීමක් තියෙනවා කීයද? ඒකක 150ක්. මේක ඇත්තටම 150ක් කියලා අපි හදාගමු. නිකුත් කිරීමක් තියෙනවා ඒකක 150. 1.30. එතකොට බලන්න දැන් අපි 5700ක් තියෙනවා මේ 150 දැන් නිකුත් කරන්න ඕන. 1.30 නිකුත් කිරීම 150ක් තියෙනවා. එතකොට 150 අපිට නිකුත් කරන්න පුළුවන්. අපි දැන් මේ මිල සම්පූර්ණයෙන්ම නිකුත් කරලා ඉවරයි. මේ මිලත් සම්පූර්ණයෙන් නිකුත් කරලා ඉවරයි. මේකෙන් අපි 100ක් දැනට නිකුත් කරලා ඉවරයි. ඒක නිසා තවත් අපිට 100ක් තියෙනවා. 12 ගානේ නිකුත් කරන්න පුළුවන්. මම ඉඩ මදි නිසා මෙතෙන්ට ගන්නම් 12යි. එතකොට ඒක 1200යි. හරි. ඊට පස්සේ තව 50ක් නිකුත් කරන්න ඕනේ. ඒ 50 අපිට නිකුත් කරන්න වෙනවා මේ පස්සේ ආපු මිලෙන් 50ක් ඒකක අපිට එනවා එතකොට 15 ගානේ. ඒතර 50ක් 15 ගානේ ආවම 750යි. ඒතර අපි මේ විදිහට ලයින් එකක් ගහ ගන්නවා. මෙතන 1950යි. මෙතන ඒකක 150යි. මම මේ පැත්තෙන් ලියන්නම්. එතකොට බලන්න මේ 400න් 150ක් ගියාම දැන් අපේ අතේ ඉතුරු වෙනවා 250ක්. එතකොට 5700න් 1950ක් ගියාම අපිට ඉතුරු වෙනවා 3750. එතකොට 5 ක්‍රමයේද අවසාන ශේෂය අපෙන් ඇහුවොත් අපි කියනවා ඒකක 250යි වටිනාකම 3750යි. එතකොට නිකුත් කිරීම වල මුළු වටිනාකම ගන්න කිව්වොත් මේ 800යි 5200 කියන 6000යි 7950. එතකොට 5 ක්‍රමයට නිකුත් කිරීම වල මුළු වටිනාකම අපිට එනවා 5000යි 6000යි 5200ට 800 එකතු කරපුවාම 6000යි 6000ට 1950 එකතු වුණාම 7950. එතකොට ඊළඟට අපි බලමු මේකම ලයිෆ් ක්‍රමයට ගියොත් කොහොමද කියලා. ලයිෆ් ක්‍රමයට ගබඩා ලෙජරේ. අර විදිහටම අපි බලමු මේ විදිහට රූල් කරගමු. හරි. ඊට පස්සේ මේක අපි මං කිව්වා වගේ ලයින්ස් තුනකට ගන්නවා දිනය ලැබීම් නිකුත් කිරීම ශේෂය කියලා ගන්න. right? ඒතර මේකත් නැවත අපි තීරු තුනකට බෙදා ගන්නවා. මේකත් ඒ විදිහට තීරු තුනකට බෙදා ගන්නවා. සහ මේක තීරු දෙකකට බෙදා ගන්නවා. මේක අපි ලියා ගන්නවා ගබඩා ලෙජරය. ඒක අපි දා ගන්නවා එතකොට ලයිෆෝ කියලා. ලයිෆෝ ක්‍රමයට. එහෙම නැත්නම් පසුව ලැබීම් පෙර නිකුතු ක්‍රමය. දිනය මෙතන අපි දා ගන්නවා ලැබීම් කියලා. මෙතන නිකුත් කිරීම. මෙතන දා ගන්නවා ශේෂය කියලා. right? ලැබීම වල අපි දා ගන්නවා ප්‍රමාණය ඒකක මිල වටිනාකම. මෙතනත් අපි ප්‍රමාණය ඒකක මිල වටිනාකම කියලා දාගන්නවා. මෙතනත් අපි ප්‍රමාණය වටිනාකම කියලා දාගන්නවා. right? එතකොට අපි ටක් ගාලා හදමු ඒකත් ඒ විදිහටම. අපි 1 අපිට ලැබී ආරම්භක ශේෂයක් තියෙනවා. ඒකේ ආරම්භක ශේෂයේ අපි දන්නවා ඒකක ප්‍රමාණය 8යි වටිනාකම 800යි. right? ඊට පස්සේ එනවා 1ට පස්සේ 1.2 ලැබීම් 400ක් 10 ගන්න. 1.2 ලැබීම් ප්‍රමාණය 400යි ඒකකයක වටිනාකම 10යි. එතකොට 4000යි. අර විදිහමයි මේ 400 අපි මෙතෙන් ඇත්තටම ප්‍රමාණය දාගන්න ඕන 100යි කියලා. වටිනා මිල නෙවෙයි 100යි. right? 100යි 800යි. එතකොට මේ 400 එකතු වුණාම මෙතන ඒකක විදියට 500යි වටිනාකම 4800යි. හරි. ඊට පස්සේ 1යි අපිට ඊළඟට දෙනවා 1.5 නිකුත් කිරීමක් තියෙනවා 100ක්. 1.5 මෙන්න මෙතන තමයි උත්තර ඔයගොල්ලෝ හරියටම බලා ගන්න ඕනේ 1.5 100ක් නිකුත් කරනවා.
මේ 100 දැන් අපි අවසාන ලැබීම් ප්‍රථම නිකුත් කිරීම නම් අපි මේ 400 තමයි අපිට අවසානයේට ලැබී තියෙන්නේ. අපි ඒකෙන් 100ක් නිකුත් කරනවා 10 ගානේ. ඒ කියන්නේ 1000යි. 1000යි නේ. 1000යි. එතකොට මේ 1000 අපි අඩු කරනවා මේ ඒකක ප්‍රමාණය. දැන් 500න් 100ක් ගියාම 400යි. වටිනාකම 4800න් 1000ක් ගියාම 3800යි. පැහැදිලි. හරි. ඒ 1.5. ඊළඟට 1.10 ලැබීමක් තියෙනවා 200ක් 12 ගන්න. 1.12 ක්‍රමේ මොකක් වුණත් ලැබීම් වල වෙනසක් වෙන්නේ නැහැ. අපිට 200ක් ලැබෙනවා 12 ගානේ. ඒ කියන්නේ 2400යි. අපි ඒක ගන්නවා මේ 200 මේ 400 එකතු වුණාම ඒකක විදියට ගත්තොත් 600යි 2400 3800 එකතු වුණාම වටිනාකම කීයද? 6200යි. 6200යි. ඒ 1.12. ඊළඟට අපිට තියෙනවා අතර මේ 1.10 නේද? 1.10 ඊළඟට අපිට තියෙනවා 1.18ට නිකුත් කිරීමක් තියෙනවා 500ක්. ඔන්න ඔතෙන්දි තමයි අපි බලන්න ඕනේ. 1.18 නිකුත් කිරීමක් තියෙනවා ඒකක 500ක්. එතකොට මේ 500න් මේ 200 තමයි අපිට අවසානයේට ලැබී තියෙන්නේ. අපි ඒ 200 එකට නිකුත් කරනවා 12 ගානේ 2400යි. එතකොට මේ කියන 400න් අපි දැනට 100ක් නිකුත් කරා. තව තියෙන එතන 300ක්. ඒකත් අපිට පුළුවන් නිකුත් කරන්න ඒකකයක් රුපියල් 10 ගානේ. ඒ කියන්නේ 3000යි. මම අර කලින් කිව්වා වගේ අපි මේක අතරමැද ටෝටල් කරගන්නවා. ඒකක විදියට 500යි වටිනාකම විදියට 5400යි 600න් 500ක් අඩු කරාම 100යි වටිනාකම විදියට ගැලුවොත් එහෙම 1200යි. හරි පැහැදිලි. ඊළඟට අපි එනවා 1.25ට 1.25ට ආවොත් අපිට පේනවා ලැබීමක් තියෙනවා ඒකක 300ක් 15 ගානේ. ලැබීමක් තියෙනවා ඒකක නම් 300යි ඒකකයක් නම් 15යි 4500යි. හරි. අපි අර කලින් කිව්වා වගේම මේ 15 300න් වැඩි කරාම එන 4500 අපි මේකට එකතු කරනවා. එතකොට 300යි 100යි කියලා කියන්නේ අපිට ඒකක විදිහට ගත්තොත් 400යි වටිනාකම විදිහට ගත්තොත් එහෙම 5700ක් එනවා නේද? දැන් අපිට බලන්න 1.18ට නිකුත් කිරීමක් තියෙනවා ඒකක 500යි වටිනාකම ගත්තොත් 5400යි අපි 600න් 500ක් අඩු කරලා ශේෂය ලිව්වා 100යි. එතකොට වටිනාකම 6200 5400ක් අඩු වුණාම කීය දෙන්නේ අපිට එතන වටිනාකම? 6200න් 5400 600 200යි 800ක් එන්නේ. මෙතන ඉන්නේ 800ක් නේද? 800ක් එනවා. ඇත්තට මේ 800 කියන එක ගත්තොත් මේ ආරම්භක ශේෂනේ දැන් බලන්න අපි 400 200යි 600ක් පස්සේ මිලදීගෙන තියෙනවා. ඒ 600ම දැන් නිකුත් කරලා තියෙනවා. අපි දැන් පෙන්눔 කරන්නේ ආරම්භක ශේෂයේ. ඒ 100 තමයි මේ තියෙන්නේ ඒකකයක් රුපියල් 8 ගානේ 800ක්. දැන් අපි අලුතින් 1.25 ඒකක 300ක් මිලදී ගත්තා. ලැබීම එතකොට 300ක් 15 ගානේ 4500යි. ඒතර ඒකක වෙනවා 100යි 300යි 400යි. මේ වටිනාකම 5300ක් වෙනවා. 5300ක් වෙනවා. ඒ 1.25. නැවත අපිට නිකුත් කිරීමක් දීලා තියෙනවා 1.30. 1.30 එකක 150ක් නිකුත් කරනවා. 1.30 ඒකක 150ක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ 150ම අපිට පුළුවන් මේ අන්තිමට ආපු මිලෙන් නිකුත් කරන්න. එතකොට මේ නිකුත් කිරීම 150ම දාගන්නවා මෙතනින් ඒකකයක් රුපියල් 15 ගානේ 150 වැඩි කිරීම 15 කියලා කියන්නේ 2250යි නේද? 2250යි. එතකොට 400න් 150ක් ගියාම අවසාන ශේෂය වෙන්නේ 250යි. 5300න් අපි අඩු කරොත් 2250 අපිට ශේෂ එනවා 3050යි කියලා. එතකොට අපි ලයිෆ් ක්‍රමයට බැලුවොත් අවසාන ශේෂය වෙන්න ඕනේ ඒකක 250යි වටිනාකම 3500යි කියලා. එතකොට අපි මේකේ වටිනාකම ගත්තොත් එහෙම මුළු නිකුත් කිරීම වල වටිනාකම මේ 1000යි 5400යි 2250යි. 1000යි 5400යි 2250යි. නිකුත් කිරීම වල වටිනාකම 8650ක් කියලා දෙනවා මුළු නිකුත් කිරීම වල වටිනාකම. අපි මේ ගානම weighted average cost method එකටත් බලමු. මේක
එක එක තැන්වල එක එක විදිහට හදනවා. මම තරමක් ලේසි ක්‍රමයක් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. weighted average cost method එකට අපි මේ ගන්න හැදුවොත් මේ විදිහටමයි අපි ගබඩා ලෙජරය අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ගබඩා ලෙජරය මේකේ ඉන්නේ weighted average cost method එක. හරි? අර විදිහටම අපි රූල් කරනවා. right? මේ විදිහට මේක අපි තීරු තුනකට බෙදා ගන්නවා. ලැබීම් නිකුත් කිරීම ශේෂය, ලැබීම් නිකුත් කිරීම ශේෂය කියලා. right? ඊළඟට එනවා මේකත් තීරු දෙකකට. right? මේක දිනය, මේක ලැබීම් නිකුත් කිරීම ශේෂය, මේක ඇවිල්ලා ප්‍රමාණය, මේක වටිනාකම. right? දිනය මෙතන ප්‍රමාණය ඒකක මිල වටිනාකම මෙතන අපි ගන්නවා ප්‍රමාණය ඒකක මිල වටිනාකම කියලා. right? එතකොට අපි දිනේ ගත්තොත් එහෙම අපි ගමු මෙතන අපි පළවෙනියටම ගත්තා 1 ආරම්භක ශේෂය තියෙනවා 8 වැඩි ඒකක දිනය 1 ඒකක තියෙනවා 800 ඒකක තියෙනවා 100ක් එකක් 8 ගානේ 800යි. ඊට පස්සේ අපිට ලැබීම් තියෙනවා 1 right? ඒකක 400ක් අපිට ලැබුණා. ඒකකයක මිල රුපියල් 10යි. ඒ කියන්නේ 4000යි. weighted average cost method එක උනත් අපි මේ ශේෂයට මේ ඒකක ප්‍රමාණය එකතු කරලා මෙතන ගන්නවා 500යි කියලා. 4000ට 800 එකතු කරාම අපි ගන්නවා එතන 4800යි කියලා. ඒ 1.2. ඊළඟට අපි 1.5 ගන්නවා. 1.5 අපිට ලැබෙනවා ඒකක අපෙන් නිකුත් කෙරෙනවා ඒකක කීයක්ද නිකුත් කරන්නේ? 1.5. 1.5 අපි නිකුත් කරනවා ඒකක 100ක්. හරි? ඒකක 100ක් නිකුත් කරනවා. එතකොට මේකේ මිල ගන්නේ අපි ගන්නවා මේ නිකුත් කරන වෙලාවට මේ ශේෂයේ තියෙන වටිනාකම. බලන්න ඔයගොල්ලන්ට 4800ක් තියෙනවා. මම මෙතන හදන්නම්. 4800ක් 500 ගන්න. එතකොට එන්නේ 4800 500ෙන් බෙදුවොත් 9 7 60යි. right? 9 7 60යි. එතකොට ප්‍රමාණය අපි මෙතන මේ තීරුවට ගන්න ඕන. right? ප්‍රමාණය ඒකක 100යි. වටිනාකම අපි ගන්නෙ මේ 4800 500ෙන් බෙදුවාම 9 7 60යි. කියන්නේ 960යි. 960යි මේ 500 මේ නිකුත් කරපු ඒකක ප්‍රමාණය 100 අඩු කරාම ඒකක විදියට ගත්තොත් 400යි. වටිනාකම ගන්නවා අපි 4800 960ක් අඩු කරපු එක 3840යි කියලා ගන්නවා. පැහැදිලි. right? ඊළඟ එකට යමු අපි. ඒ 1.5 ඊළඟට 1.10 1.10 අපිට ලැබීමක් තියෙනවා. ඒකක 200ක් 12 ගානේ 2400යි. එතකොට ඒ ලැබීම මේ අවසාන ශේෂයට එකතු කරනවා. ඊතර වෙනසක් නැහැ 600යි. අපිට 2400 3840ට එකතු කරාම එනවා 6240ක්. හරි. ඊළඟට 1.10 ඊළඟට 1.18 1.18 බලන්න අපිට තියෙනවා නිකුත් කිරීමක් ඒකක 500ක්. නිකුත් කිරීමක් තියෙනවා ඒකක 500ක්. ඒ 500 මිල වෙන්නේ මේ කියන 6240 600ෙන් බෙදුවාම එන එක. මම මෙතන හදන්න ඔයගොල්ලෝ විභාගෙදි වෙනම හදන්න 600ෙන් 6240 බෙදනවා අපි 600ෙන්. එතකොට ඒකකයක මිල එනවා රුපියල් 10යි සත 40යි කියලා. 10යි සත 40යි. ඒ කියන්නේ 5200යි. අපි මේ 600ෙන් 500 ගියාම 100යි. 6240ෙන් 5200ක් ගියාම කීය දෙන්නේ? 1040යි. 1040යි. ඊට පස්සේ 1.18 ඊළඟට 1.25 අපිට තියෙන ඔය විදිහටම 1.25 ඒකක අපි ගන්නවා 300ක්. ඒකකයක මිල රුපියල් 500යි. ඒ කියන්නේ 4500යි අපේ මුළු වටිනාකම. නිකුත් කිරීම නෑ. අවසාන ශේෂයේ තියෙනවා ඒකක 400ක්. 4500ට 1040ක් එකතු වුණාම 5540යි. හරි. ඊට පස්සේ නැවත 1.30 නිකුත් කිරීමක් තියෙනවා බලන්න. ඒකක 150. ඒකක 150 මේක මේ හරි ලේසි. අපි කරන්නේ මේ 5540 400ෙන් බෙදනවා ඒකකයක මිල ගන්න. එතකොට 5540 බෙදුවොත් අපි
5000 මම මෙතන ඔයගොල්ලෝ විභාගෙදි මෙහෙම හදන්න එපා. 400න් බෙදුවොත් එක වටිනාකම එනවා. කීයද? 13යි 7 85. 13යි 7 85යි. ඒතර වටිනාකම එනවා 2077යි 50. 2077යි 50යි. එතකොට අවසාන ශේෂය වෙනවා 400 150 කඩු කරපු එක 250යි. වටිනාකම වෙනවා 2077යි 50. අපි අඩු කරනවා 5540න්. ඒ කියන්නේ 3462යි 750යි කියලා එන්නේ. එතකොට බලන්න අපේ මුළු නිකුත් කිරීම වල වටිනාකම වෙනවා 960යි 5200යි 2077යි 750. ওই ටික තමයි අහන්නේ. ඒකේ වටිනාකම වෙනවා 8237යි 750යි. මුළු අවසාන ශේෂය එනවා එතකොට 250ක් වටිනාකම 3462යි 750. ඒතකොට ওই ටික තමයි මූලිකව මම තොගයට ඔයගොල්ලන්ට අලුතින් එකතු කරගන්න කියලා කියන්නේ ඔයගොල්ලන් ස්ටඩි කරපු එකට. ඊළඟට අපිට අග්ගාලා බලමු මේක කීප දෙනෙම ඉල්ලීමක් කරපු නිසා වැටුප් ලේඛනය කියන එක අපි පොඩ්ඩක් බලමු ඩිස්කස් කරන්න. හරි? එදාත් මම හිතන්නේ මම පොරොන්දු වුණා එහෙම එකක් කරන්න. එතකොට වැටුප් ලේඛනය කියන එක ඕගොල්ලෝ ඔය ලොකුවට හිතන්න එපා. ඕගොල්ලෝ හැමෝම වැටුප් ගන්න අය. එතකොට වැටුප් ගන්න අයට මේ වැටුප් ලේඛනයක් කියන එක විශාල දෙයක් නෙවෙයි. ඕගොල්ලෝ ගන්න වැටුප් පත්‍රිකාව අනිත් පැත්තට හරවලා ඒකකෝ සේවකයෝ කීප දෙනෙකුට හැදුවාම ඒක වැටුප් ලේඛනයක් වෙනවා. හරි? ඉතින් ඒක අර විභාගයට වෙනස් විදියට පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඕගොල්ලෝ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර 3-4ම අරන් බැලුවොත් වෙනස් විදියේ ගණන් තියෙන්නේ. ඒ නිසා මම මෙතෙන්ට ගත්තේ තරමක් වෙනස් විදියේ ගණන්. හරි මේකේ අපි බලමු මොකද ඔයගලන්ගේ අර විභාගයේ ගණන් දෙකටත් මම විනාඩියෙන් උත්තර කියන්නම් මේකේ කියනවා 2016 3.1 දින ස්ථාපිත කරන ලද මිගාර අධ්‍යාපන ආයතනයේ පාසල් හැර යන්නන් සඳහා ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලා පවත්වනු ලබයි. ආයතනයේ ස්ථිර ගුරුවරුන් දෙදෙනෙකු සහ තාවකාලික ගුරුවරියක සේවය යොදවා ඇත. එක් ගුරුවරයෙකු පැයකට රුපියල් 120 මාසකට පැය 120ක් උගන්වන්න ඕන. එතකොට ඒ කියන්නේ එක් ගුරුවරයෙකු මාසකට පැය 120ක් උගන්වන්න ඕනේ. ඒ කියන්නේ ඒක පැය 120ක් සමාන වෙනවා. එයාගේ මූලික වැටුපට කියන එක තමයි අපිට ওই වක්‍රාකාරයෙන් කියන්නේ. හරි. එතකොට ගුරුවරයෙකු දල වැටුප අපිට දීලා තියෙනවා. ඉගැන්වීම් සඳහා ගෙවීම් පැය 120ක් සඳහා එක් ගුරුවරයෙකුට මාසිකව 75000යි තාවකාලික ගුරුවරයෙකුට රුපියල් 500යි. ඒකෙන් අපි කියන්නේ ඒක එයාගේ 120න් වැඩි කරොත් එහෙම අපිට හොයන්න පුළුවන් කීයද? රුපියල් 60000යි කියන එක තමයි වක්‍රාකාරයෙන් එතන අපිට කියන්නේ එයාගේ මූලික වැටුප. තාලිකාලික ගුරුවරයෙකුගේ සාමාන්‍යයෙන් මාසික මූලික වැටුප වෙන රුපියල් 60000ක්. ස්ථිර ගුරුවරයෙකු නම් ඒක රුපියල් 75000යි. අතිරේක සෙසි පැවැත්වීම සඳහා මේගොල්ලන්ට දීමනා විදියට ලැබෙනවා. පැයකට රුපියල් 750 පිළිතුරු පත්‍ර ලකුණු කිරීමේ ගාස්තු පත්‍රයක රුපියල් 100යි. ඊට පස්සේ අපිට දෙනවා මාර්තු මාසයේ සඳහා පැය ගණන සහ ලකුණු කළ පිළිතුරුපත් සංඛ්‍යාව දෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙතන එයා ලකුණු කරපු ඒ කියන්නේ පැය ගණන 140යි නම් එයාගේ මූලික වැටුපට පැය 120ක් ගියාම ඉතුරු එක වැටෙන්නේ අතිකාල හරි නැත්නම් අමතර ඉපැයීමක් විදියට. මෙතන ගත්තොත් ලකුණු කරපු පිළිතුරු පත්‍ර සංඛ්‍යාව දීමනාවක් විදියට තමයි යාට ගෙවෙන්නේ. සුරේෂ්ගේ ගත්තොත් 160ක් තියෙනවා මෙතන. 160න් 120ක් ගියාම එයාට පැය 40ක් තියෙනවා. මංජුලාගේ ගත්තොත් පැය 180යි. එයා වැඩ කරන්න ඕනේ පැය 120යි. ඒ කියන්නේ එයා අමතරව පැය 60ක් වැඩ කරලා තියෙනවා. මෙයා පැය 40ක් වැඩ කරලා තියෙනවා. මෙයා පැය 20ක් වැඩ කරලා තියෙනවා. එතකොට ඒ ටික එන්න ඕනේ දීමනා විදිය. සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවක බාරකාර අරමුදල දායකත්වයේ ස්ථිර වෙන්ව తాවකාලික ගුරුවරුන්ගේ දල වැටුප මත පදනම් වෙනවා. දල වැටුප මත පදනම් වේ. සාමාන්‍යයෙන් එහෙම තමයි. අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල කියන එක ගණනය කරන්නේ අපි සේවකින්ගේ දල වැටුප මත. සේව්‍යා සහ සේවක EPF දායකත්වයන් සේව්‍යා කියන්නේ අපි ආයතනය 115ක් සහ සේවකයන් එක 110ක් කියලා කියනවා. සේව්‍යා සේවකයා කියන්නේ මේ අදාළ කෙනා නන්දනී සුරේෂෝ මංජුලාට. ඒතකොට ඒගොල්ලන්ගේ වැටුපෙන් ඒක වෙනවා 110ක්. ETF සඳහා සේව්‍යාගේ දායකත්වය එක 113ක් වෙනවා. අපිට කියනවා වැටුප් ලේඛනය සකස් කරන්න, වැටුප් පාලන ගිණුම සකස් කරන්න කියලා. අපිට අග්ගාල මේක කරමු. මොකද මට බැංකු සැසඳුම් එකක් තව භාගයක් වගේ ඇතුළත සාකච්ඡා කරන්න ඕන. හරි. එතකොට මේ වගේ එකක් වැටුප් ලේඛනයක් අපි රූල් කරගන්නේ ඒක ඔයගලන්ට ගානෙන් ගානට වෙනස් වෙයි ගොඩක් වෙලාවට. අපි ටක් ගාලා මේක කරොත් අපි බලමු වැටුප් ලේඛනයක් සාමාන්‍යයෙන් දැන් මේකේ විදිහටම අපි හදමු. මේක සාමාන්‍ය මම කියන්නම් ඒක වෙනස් වෙන්න පුළුවන් තැන් කොහෙද කියලා. මේ විදිහට අපි රූල් කරගන්නවා. ඒකේ අපි දාගන්නවා මම කිව්වා දැන් අපේ විදියම තමයි අපේ ගන්න වැටුප් පත්‍රිකාවම තමයි වෙනස් විදියකට මේකේ හදන්නේ. අපි ඒකේ දාගන්නවා නම ඊට පස්සේ
මූලික වැටුපට අපි ඉඩක් තියා ගන්නවා. ඊට පස්සේ දීමනා වලට අපි මේකේ විදියට නම් දෙකක් තියෙනවා. ඊට පස්සේ දල වැටුප තියෙනවා. හරි. දල වැටුප එනවා. ඊට පස්සේ එනවා EPF එයාගෙන් කැපෙන ගාන. ඊට පස්සේ එනවා ශුද්ධ වැටුප. ඊට පස්සේ එනවා සේව්‍යගෙන් කෙරෙන දායකත්වය. ඒක අපිට EPF ETF විදියට එන්න පුළුවන්. අපි මේකට කියනවා එතකොට වැටුප් ලේඛනයක් කියලා. වැටුප් ලේඛනය right. එතකොට ඒක අපි උඩින් නම් කරනවා නම. මෙතන දාගන්නවා මූලික වැටුප right. ඊළඟට අපි ගන්නවා දීමනා මෙතන විදියට අපිට දීමනා දෙකක් දීලා තියෙනවා. ඔයාලා මේ ගන්න පුළුවන් නම් මේක කියවලා හදන්න. දීමනා තියෙන කාල සීමාවත් එක්ක මම ගොඩක් විස්තර කරන්නේ නැහැ. හරි. අතිරේක සැචි සහ පිළිතුරු පත්‍ර ඇගයීම. පිළිතුරු පත්‍ර ඇගයීම. right. ඊළඟට අපිට එනවා දල වැටුප. ඊළඟට එනවා EPF සේව්‍යගේ 110. ඒ කියන්නේ සේවකයාගේ 110. සේවකයාගේ EPF 110. ඊට පස්සේ අපි ගණනය කරනවා ශුද්ධ වැටුප. ඊළඟට සේව්‍යගේ අපි ගන්නවා. සේව්‍යගේ ඒක වෙන්න පුළුවන් EPF 115ක් සහ ETF 103ක්. ETF 103ක්. අපි පටන් ගමු පළවෙනියගෙන්. හරි. පළවෙනිය අපිට දීලා තියෙනවා කවුද? නන්දනි. නම් තුන දා ගන්නවා නන්දනි සුරේෂ් මංජුලා. right. නන්දනි සුරේෂ් මංජුලා. මෙහෙම ඉඩක් තිබීමේ අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් මම එහෙම තියාගන්න මට ඒකට ඕගොල්ලන්ට අර ගත්ත විදිය පෙන්වන්න පුළුවන්. හරි. එතකොට අපිට මේකේ කියන විදියට පේනවා එක් ගුරුවරයෙකුට මූලික වැටුපට නම් පැය 120ක් වැඩ කරන්න ඕනේ. ඒක නිසා ස්ථිර ගුරුවරු වෙන්නේ එතන නන්දනී සහ සුරේ. ඒගොල්ලන්ගේ මූලික වැටුප වෙන්නේ 75000යි. හරි. එතකොට මංජුලාගේ ගත්තොත් මංජුලා පැය 500ක් වැඩ කරන්න ඕනේ 120යි කියන්නේ මංජුලාගේ මූලික වැටුප වෙනවා අපිට එතන රුපියල් 60000. පැහැදිලි. හරි. ඊට පස්සේ අපි යනවා අතිරේක සැසි බලන්න. අතිරේක සැසි නේද? අතිරේක සැසියක් වෙනුවෙන් පැයකට රුපියල් 750ක් හම්බ වෙනවා. මෙයා පැය 140න් 120ක් ගියාම අතිරේක පැය 20ක් වැඩ කරලා තිනවා. 20ට 750 ගානේ එයාට හම්බ වෙනවා අතිරේක සැසි වෙනුවෙන්. 20ට 750 ගානේ. ඒ කියන්නේ අපි ගත්තොත් එනවා එතන රුපියල් 15000. අනිත් එක නා ගත්තොත් එයා වැඩ කරලා තියෙනවා අතිරේක සැසි පැය 40ක්. එයාටත් 750 ගාන එනවා. 40 750න් වැඩි කරාම අපිට එනවා කීයක්ද? රුපියල් 30000ක් නේ. රුපියල් 30000ක් එනවා. right. තුන්වෙනියා මංජුලා පැය 60ක් වැඩියෙන් වැඩ කරලා තිනවා. එයාට රුපියල් 750 ගානේ. 750 ගානේ 60ක් කියන්නේ එයාට ලැබෙනවා රුපියල් 45000. ලැබෙන රුපියල් 45000. ඊළඟට බලනවා අපි පිළිතුරු පත්‍ර ඇගීමට. පිළිතුරු පත්‍රයක් ඇගීමට රුපියල් 100ක් හම්බ වෙනවා. එතකොට ලකුණු කළ පිළිතුරු පත්‍ර 100යි කියන්නේ 100 වැඩි කිරීම 100 10000යි. නේද? 100 වැඩි කිරීම 100 10000යි. ඊළඟ එකනට එනවා අපි. එයා 150ක් ලකුණු කරනවා 100 ගානේ. 150ක් 100 ගානේ. ඒ කියන්නේ 15000ක් එනවා. හරි. තුන්වෙනියට ආවහම එයාගේ එනවා පිළිතුරු පත්‍ර 200ක් පත්‍රයකට 100 ගාන. 200ක් 100 ගානේ. එතකොට එයාට හම්බ වෙන රුපියල් 20000. එතකොට ওই තොරතුරු ටික ආවහම අපිට පුළුවන් ද දල වැටුප හොයාගන්න. දල වැටුප කියන්නේ මූලික වැටුපට සියලු දීමනා එකතු කරපුවාම එන ගාන 75000යි 90000යි ලක්ෂයයි. එතකොට දල වැටුප. හරි. ඊට පස්සේ මෙයාට එනවා 75000යි 105000යි 120000යි එයාගේ දල වැටුප. එතකොට මෙයාට එනවා 105000යි 125000ක් එනවා. පැහැදිලි. හරි. එතකොට සේව EPF 110 ගත්තොත් එහෙම වෙනවා රුපියල් ලක්ෂයට 110 කියන්නේ රුපියල් 10000යි 120000ට 110 කියන්නේ 12000යි 125000ට 110යි කියලා කියන්නේ 12500යි 12500යි. හරි. ශුද්ධ වැටුප වෙනවා
දල වැටුපෙන් EPF එක අඩු කරපුවාම මෙතන රුපියල් 90000ක් එනවා. මේක එනවා 1,20,000න් 12,000 ගියාම 1,08,000ක්. ඊළඟට එනවා 1,25,000න් 12,500ක් ගියාම 1,12,500ක්. එතකොට මේකටම අපි බලනවා සේබියාගෙත් මතක තියාගන්න හැම වෙලාවකම මේ 115ත් 103ත් බලන්නේ දල වැටුපට. දල වැටුපට තමයි බලන්නේ. හරි? එතකොට ලක්ෂයට 115 කියන්නේ රුපියල් 15000යි. ලක්ෂයට 103යි කියන්නේ රුපියල් 3000යි. ලක්ෂයට 1,20,000ට 115යි කියලා කියන්නේ රුපියල් 18000යි. 1,20,000ට 103යි කියන්නේ 12,336යි රුපියල් 3,400යි. නැවත තව බලනවා 1,25,000ට 115යි කියන්නේ 18,750යි. ඒකම අපි බලනවා 103ක් 1,25,000ට 3,750යි. එතකොට අපි දැන් කරන්නේ මේ වැටුප් ප්ලේ කරේ මෙන්න මේ විදිහට ලයින් දෙකක් ගහලා ශේෂ කරනවා. එතකොට මෙතන එනවා 75යි 2,10,000යි. මෙතන එනවා 15යි 60යි 90000යි. රයිට් මෙතන එනවා 10,10යි 30,000යි 45,000යි. මෙතන එනවා 3,45,000යි. රයිට් මෙතන එනවා 34,500යි. 3,10,500යි. 51,750යි. ETF 10,350යි. දැන් අපෙන් අහනවා මේකේ වැටුප් පාලන ගිණුමක් ගහන්න කියලා. එතකොට අපි වැටුප් පාලන ගිණුම මෙන්න මේ විදිහට හදා ගන්නවා. වැටුප් පාලන ගිණුම වැටුප් පාලන ගිණුමට අපි බැර කරනවා දල වැටුප. දල වැටුප කීයද? 3,45,000යි. ඒක අපි කරනවා වැටුප් හා වේතන ගිණුමට හර කරනවා. මේක මේ ගිණුම් කරන්නේ නොදන්න අය වුණත් මේ කරන දේ විතරක් බලන්න ගිහින් කරන්න ඒත් ඇති. අපි කරන්නේ වැටුප් වේතන ගිණුම. ඒක වියදමක් නිසා වැටුප් වේතන ගිණුමට හර කරලා දල වැටුප අපි මාරු කරනවා වැටුප් හා වේතන පාලන ගිණුමකට. ඒතර අපි මාරු කරන්නේ දල වැටුප. ඊට පස්සේ බලන්න අපි තියෙනවා ගෙවිය යුතු EPF. එතකොට ගෙවිය යුතු EPF තියෙනවා 34,500. මේ අපි සේවකයාගේ කපාගත්ත 34,500 තියෙනවා. ඒක අපි කරන්නේ ගෙවිය යුතු EPF 34,500 ගෙවිය යුතු EPF ගිණුමකට බැර කරලා වැටුප් පාලන ගිණුමට හර කරනවා. මේ හරබර වෙච්ච නැහිනකොට උගලා සමහර ගිණුම් කරන්නේ නොකරපු අය සමහර මේක තෝරගන්න නැතුව ඉන්න ඉඩ තියෙනවා. නමුත් මේක හතාම සරල ගානක් මේ කරනවා වගේ ගැළපීමක් තමයි එන්නේ. අපි අනික් ගණන් දෙකක් ක්ෂණිකව හදනවා. හරි. එතකොට සුද්ධ වැටුප තියෙනවා. සුද්ධ වැටුප බලන්න අපි ගෙවලා තියෙනවා 3,10,500ක්. සුද්ධ වැටුප අපි මුදල් පොත, ඒ කියන්නේ මුදල් ගෙවලා තියෙනවා. මුදල් පොත බැර වෙලා අපි වැටුප් පාලන ගිණුමට හර කරනවා 3,10,500ක්. රයිට් 3,10,500. එතකොට මේක අපි ගාන තුලනය කරොත් එහෙම දෙපැත්ත සමාන වෙනවා දල වැටුපයි. දල වැටුපේ මොනවා හරි කරන අඩු කිරීම තියෙනවා නම් මතක තියාගන්න මේ දැනට මේක EPF විතරයි තියෙන්නේ. යාගේ වැටුප් පත්තිකාරම් මොනවා හරි තව අඩු වෙනවා නම් ඒ සියල්ලත් වැටුප් පාලන ගිණුමට හර වෙනවා. මුදලින් ගෙවු ප්‍රමාණය මේ විදිහට එනවා. දැන් මෙතන ණය වාරිකයක් කපාගෙන තිබුණා ණය වාරික කියලා මෙතෙන්ට හර වෙනවා පාලක ගිණුමට. කොහොම හරි මේ දල වැටුප මේ පැත්තෙන් සමාන වෙන්න ඕන අඩු කිරීම වල එකතුවට. හරි. ඒතකොට ඔන්න ඔය වගේ ගානක් බලන්න අපි ඒකේ කරේ මූලික ඒ කියන්නේ වැඩ කරන පැය ගානට අනුව බැලුවා මූලික වැටුප ගන්නේ කරා අතිරේක ඒවා දීමනා විදියට ගන්නේ කරලා දල වැටුප ගන්නේ කරා ඒකෙන් සේවකයාගේ EPF වාරිකය අඩු කරලා සුද්ධ වැටුප ගන්නේ කරා ඒකට මේ විදියට සේවකයාගෙන් යන්න ඕන ප්‍රමාණය දැම්මා. හරි. එතකොට ඒ ගාන හරි. අපි බලමු ඊළඟට මේ ඔයගලන්ගේ මම හිතන්නේ මේක 2016 ගාන වෙන්නේ නැති හෝ 19 ගාන. ඒකේ දීලා තියෙනවා මේ විදිහට 2016 මාර්තු මාසයේ සඳහා සීමා සහිත ජේඩ්වෙල් පුද්ගලික සමාගම පහස සටහන් වාර්තා කර තිබේ. වැටුප් හා වේතන ගිණුමට හර වෙලා තියෙනවා මිලියන 2.150 ණය අයකර ගැනීමේ ගිණුම 1,95,000යි උත්සව අත්තිකාරම් 55,000යි ගෙවිය යුතු අර්ථසාධකාර මුදල 2,15,000යි ගෙවිය යුතු වැටුප් හා වේතන ගිණුම තියෙනවා 1,685.3. එතකොට අපිට කියනවා පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත. රුපියල් 2,150ක් වූ දල වැටුප හා වේතන
දල වැටුප් හා වේතන රුපියල් 1.110ක මූලික වැටුප්. එතකොට මේ දල වැටුප තමයි අපිට දුන්නේ උඩින් 2.150ක් කියලා නේද? අන්න ඒක සමන්විත වෙනවලු දල වැටුප 1.110යි. ඒකේ ඇතුළේ ඒ කියන්නේ මූලික වැටුප. හරි? මූලික වැටුප 1.110යි. ඉන්ධන දීමනාව 4,25,000යි. ජීවන වියදම් දීමනාව 6,15,000යි කියලා කියනවා. එතකොට 2.115 කියන එක සමන්විත වෙන්නේ මූලික වැටුප 1.110යි. ඉන්ධන දීමනාව 4,25,000 සහ ජීවන වියදම් දීමනාව 6,15,000යි. සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේව්‍ය දායකත්වයේ දලයි පෙම් වලින් 15%ක් සහ දැන් ඕගොල්ලන් සමානට ඇත්තටම වෙන්නේ 12%ක් සහ 8ක්. නමුත් ගානේ දීලා තියෙන විදිහට තමයි අපි ගණනය කිරීම කරන්නේ. සේවක අර්ථ සාධක අරමුදල සඳහා සේව්‍ය දායකත්වයේ දලයි පෙම් වලින් 15%ක් වන අතර සේවක භාරකාර අරමුදල සඳහා දායකත්වයේ 3%යි කියනවා. සේවකයන් සුද්ධ වැටුප් හා වේතන ගෙවන ලබන්නේ ඊළඟ මාසයේ 10 වෙනිදාට කියලා කියනවා. ඒකෙන් අපිට උපකල්පනය කරන්න වෙනවා මේවා අර ගෙවීම් වෙන්නේ ඒ කියන්නේ සේවකයන්ට සුද්ධ වැටුප් හා වේතන ගෙවන්නේ ඊළඟ මාසයේ 10 වෙනිදාට. එතකන් ගෙවීමක් විදිහට පෙන්눔 කරන්න ඕන කියන එක තමයි තියෙන්නේ. අපිට කියනවා ඔබ විසින් ඉහත දී ඇති තොරතුරු පදනම් කරගෙන 2016 මාර්තු මාසය සඳහා දක්වා ඇති වගුව සම්පූර්ණ කරන්න. ඊටාම ලේසි අපිට දී තියෙනවා මූලික වැටුප මෙතන දීලා තියෙන ඉලක්කම් ටිකම තමයි අපිට එතන දාන්න තියෙන්නේ 1.110.3යි. ඊළඟට බලන්න ඒක ඇතුලේ දීමනා ටික තියෙනවා ඉන්ධන දීමනාව අපිට දීලා තියෙනවා කීයද 4,25,000යි. රයිට්. ඊළඟට ජීවන වියදම් දීමනාව රයිට්. ජීවන වියදම් දීමනාව තියෙනවා 6,15,000. රයිට්. එතකොට ඒ ටික එකතු ආවම අපිට එනවා අර කියන දල වැටුප 2.150.3යි. රයිට්. 2.150.3යි කියන උත්තරේ අපිට එනවා. පැහැදිලිනේ නේද? ඊළඟට බලනවා අපි අඩු කිරීම මොනවද තියෙන්නේ? අඩු කිරීම මොනවද තියෙන්නේ? අඩු කිරීම අපිට දීලා තියෙනවා EPF. EPF එක දීලා තියෙනවා කීයක්ද? ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල. ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල 2,15,000යි. එතකොට අපි දාගන්නවා EPF 100ට EPF කියලා දාමු. 110යි කියන එකත් ගන්න පුළුවන්. කමක් නැහැ අපි එතන 2,15,000යි කියන එක ගන්නවා. EPF. ඊළඟට අපිට දෙනවා ආයේ මෙයාගෙන් අඩු කිරීමක් තියෙනවා. බලන්න උත්සව අත්තිකාරම් 55,000යි. උත්සව අත්තිකාරම් 55,000යි. ඊට අමතරව අපිට දීලා තියෙනවා ණය අය කර ගැනීම. ණය වාරික. අපි දාමු ණය වාරික කියලා. ණය වාරික අය කර ගැනීම තියෙනවා 1,95,000. ඊට පස්සේ අපිට අහනවා මුළු අඩු කිරීම ටික ගන්නවා 2,15,000යි 55,000යි 1,95,000යි. කීය දෙන්නේ 4,65,000යි. එතකොට අපි ඒක ගන්නවා මෙතෙන්ට. මුළු අඩු කිරීම තාම ලේසි ගානක්. එතකොට මුළු අඩු කිරීම ගියාම 4,65,000ක් වැටුප් හා වේතන විදියට යනවා 2.150.3න් ගියාම කීයද? 1,685.3ක්. 1,685.3ක් වෙනවා. හරි. ඒකට සේව්‍ය දායකත්වය අපි ගන්නවා දල වැටුපේ. මතක තියාගන්න 2.150.3න් 115ක් තමයි වෙන්නේ සේව්‍යගේ දායකත්වය. ඒක වෙනවා 3,22,500ක්. හරි. ඊට පස්සේ මේකෙත් සේවක භාරකාර අරමුදලට එන්නේ 2.150.3ට 103ක්. ඒක එනවා 64,500. රයිට්. ඔන්න ඔය වගේ ගාන. හරි. එතකොට අපි බලමු ඊළඟ ගානක් ඔයගලන්ගේ දීලා තිබුණා. මම හිතන්නේ මෙන්න මේකත් ඉතාම ලේසි ගානක්. වෙල්ෆ්‍රෙඩ් පුද්ගලික සමාගමේ 2021 දෙසැම්බර් මාසයට අදාළ පහත වැටුප් සම්බන්ධව සඳහන් තොරතුරු උපුටාගෙන ඇත. සේවකයන්ගේ දල වේතනයේ ලක්ෂ 5යි. සේවක වැටුපෙන් අඩු කළ උපයන විට ගෙවීම. අඩු කිරීමක් රුපියල් 10,000යි. සේවක අර්ථ සාධක අරමුදලට සේවක දායකත්වයේ දීලා තියෙනවා 40,000යි. සේවක අර්ථ සාධක අරමුදලට සේව්‍ය දායකත්වයේ දී තියෙනවා රුපියල් 60,000යි. සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලේ දායකත්වයේ රුපියල් 15,000යි කියලා කියනවා. අපෙන් අහනවා දැන් 2021 දෙසැම්බර් මාසයේ සඳහා සේවකයන්ගේ ශුද්ධ වැටුප අහනවා.
සුද්ධ වැටුප. හරි. ඒ කියන්නේ දල වැටුපෙන් අඩු කිරීම ටික ගියාම එන වටිනාකම සුද්ධ වැටුප. එතකොට 2021 දෙසැම්බර් මාසයට අදාළ වේතන ලෙස ලාභ ගිණුමේ වෙනත් ස්ථීරණ ආදායම් ප්‍රකාශයට ඇතුළත් වෙන්න ඕන ගාන. මේක ගැන ගිණුම් කරගෙන නොදන්න අය වැඩි බය වෙන්න එපා. මේක අහන්නේ හැමදාම සරල දෙයක් අහන්නේ අපි කලින් කතා කරපු ගානේ කෝකද ගන්න ඕනේ කියන එක විතරයි අපි තීරණය කරන්න ඕනේ. ඊළඟ එක යනවා 2021 දෙසැම්බර් මාසයේ සඳහා ලාභ ලෙස වෙනත් ස්ථීරණ ආදායම් ප්‍රකාශය ඇතුළත් කරන්න ඕන EPF සහ ETF ප්‍රමාණය. PAYE EPF ETF ගෙවා නොමැති නම් එදිනට මූල්‍ය තත්ත්වයේ ප්‍රකාශයේ ශේෂපත්‍රයේ දක්වන ප්‍රමාණයෙන් දක්වන්න කියලා කියනවා. මම ඔක පැහැදිලි කරන්න. හරි. අපි පළවෙනියටම බලමු දෙසැම්බර් මාසයේ සඳහා දේවකයන්ට ගෙවිය යුතු වැටුප. හරි. අපි බලමු පළවෙනි එක. මේකේ දැන් දීලා තියෙනවා අපිට දල වැටුප. දල වැටුප දීලා තියෙනවා. මම කිව්වා දල වැටුපෙන් අඩු කිරීම අඩු කරපු එක තමයි අපි ගන්නෙ මොකක්ද? එයාගේ සුද්ධ වැටුප කියලා. දල වැටුප ලක්ෂ 5යි. දල වැටුප ලක්ෂ 5යි. ඒකෙන් අඩු කිරීම තියෙනවා. මොනවාද අඩු කිරීම? උපයන විට ගෙවීම. මම ඒක පේයි කියලාම දාන්නම්. පේයි දීලා තියෙනවා අපිට රුපියල් 10000ක්. right? ඊළඟට දීලා තියෙනවා EPF සේවක දායකත්වය. සේවක දායකත්වය විතරයි. මොකද වැටුපෙන් සේවකයාගෙන් කැපෙන කොටස විතරයි අපි අයින් කරන්නේ. EPF අපිට දීලා තියෙනවා රුපියල් කීයද? 40000. හරි. මේ 40000ත් මෙතනින් අඩු කරනවා. එතකොට එනවා රුපියල් 50000ක්. ඒ 50000 අඩු කරපුවාම මෙයාගේ සුද්ධ වැටුප වෙන්නේ කීයද? රුපියල් 4,50,000යි. right? ඊට පස්සේ අපි දෙවෙනි කොටස අහනවා මේ විදිහේ දෙයක්. 2021 දෙසැම්බර් මාසයට අදාළ වේතන ලෙස ලාභ හා වෙනත් ස්ථීර ආදායම් ප්‍රකාශය. එතකොට අපි දැන් වේතන වලින් මොන අඩු කිරීම කරත් එයා ගත්ත වැටුපෙන් යම් යම් අඩු කිරීම කරාට ආයතනයේ වේතන ලෙස ගිණුම්ගත කරන්න ඕනේ මේ කියන දල වැටුපම තමයි. ඒ කියන්නේ මොකද ඒකෙන් අඩු කිරීම කරා වුණාට ආයතනයේ වැටුප් ගිණුමට යන්න ඕනේ. වැටුප් වියදම වෙන්නේ මේ කියන ලක්ෂ 5ම තමයි. ඒ නිසා අපි ගන්නවා එතන ආදායම් ප්‍රකාශයේ වැටුප් වේතන ලෙස සඳහන් කළ යුතු ප්‍රමාණය. විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ වැටුප් පියදම කීයද අපි කියන්නේ රුපියල් ලක්ෂ 5යි. right? තුන්වෙනි එක අපි ගන්නවා අපෙන් අහනවා දෙසැම්බර් මාසයේ සඳහා ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ right? වෙනත් ආදායම් ප්‍රකාශයේ ආදායම් ප්‍රකාශයේ පෙන්වන EPF හා ETF ප්‍රමාණය. එතකොට අපි කියනවා අපි පෙන්වන්නේ මතක තියාගන්න අපේ ව්‍යාපාරයේ අපේ ගිණුම් වල අපි පෙන්වන්න ඕනේ ආයතනයේ දායකත්වය. ඒ කියන්නේ සේව්‍යගේ දායකත්වය. සේව්‍යගේ දායකත්වය. මොකද ආයතනයේ වියදම මේක යාගේ වැටුපෙන් අඩු කරන එක නෙවෙයි. එතකොට සේවක අර්ථ සාධක අරමුදලට සේව්‍ය දායකත්වයේ 60000යි ETF එක සම්පූර්ණයෙන්ම අපි දන්නවා ඒක යන්නේ සේව්‍යගෙන් කියන්නේ ආයතනයේ හිමිකරුවගෙන් 15000. එතකොට අපේ ආයතනයේ EPF සහ ETF වියදම වෙන්න ඕනේ මේ 60000 සහ 15000. එතකොට අපි මෙතන දාගන්නවා EPF සේව්‍ය දායකත්වය ETF මේ විදිහටම සේව්‍ය දායකත්වය රුපියල් 60000යි සහ රුපියල් 15000යි. එතකොට රුපියල් 75000යි. හරි. ඊට පස්සේ හතරවෙනි එකේ අපිට කියනවා හතරවෙනි එකේ මේක අහනවා 2021 දෙසැම්බර් 31 දිනට PAYE EPF සහ ETF ගෙවා නොමැති නම් එදිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේම අගයන් පෙන්눔 කරන්න කියලා. එතකොට මේ එකක්වත් අපි ගෙවලා නැහැ කියලා කියනවා. මතක තියාගන්න ඒ වගේ වෙලාවකදී සේවකයාගෙන් අපි වැටුපෙන් අඩු කරත් ඒකත් ඒ අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදලට යවනකම් ආයතනයේ බැඳීමක්. ඒක නිසා අපි මෙතන ගන්නවා මෙතන ගෙවිය යුතු වටිනාකම් විදිහට EPF ගන්නවා නම් EPF එකේ අපි ගණනය කරා සේව්‍යගේ දායකත්වයේ EPF එකට 40000යි ඒකම සේවකයට එද්දී අපි ගණනය කරා සේවකයට
සේවකයාගේ කීයද අපි ගණනය කරේ? සේවකයාගේ ගණනය කරා සේවකයාගේ අපි ගණනය කිරීමක් කරා නේද? මෙතන pay EPF දල වැටුප විස්තීර්ණ EPF සේවීය දායකත්වයේ 60000යි ETF සේවීය දායකත්වයේ එතකොට එනවා එතන කීයද? EPF එක නම් 40000ක් නේද? එහෙම නැත්නම් අපිට ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඒක කෙලින්ම මෙතන එනවනේ ලක්ෂයක් රුපියල් ලක්ෂයක් එනවා. ඒ ලක්ෂයෙන් ඒ කියන්නේ දල වැටුපෙන් 125ක් නේද එතන ඉන්නේ. සේව්‍යගේ දායකත්වයේ 100ට අපිට කියනවා 10යි කියලා නේද? සේවක අර්ථ සාධක අරමුදලට EPF දායකත්වයේ රුපියල් සේව්‍යගේ හරි සේවක අර්ථ සාධක අරමුදලට දායකත්වය 40000යි. හරි ඊට පස්සේ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදලට රුපියල් 15000යි. එතකොට EPF එක නම් එතන ඉන්නේ රුපියල් ලක්ෂයයි. ඒ කියන්නේ අපි මෙතන ගණනය කරන්න ඕනේ සේව්‍යගේ සහ සේවකයාගේ දෙකම. සේව්‍යගේ ධන සේවකයාගේ කියන දායකත්වයන් දෙකම. එකතුව තමයි ඒක වෙන්නේ. එතකොට ETF විදියට ගෙවන්න ඕන වටිනාකම වෙන්නේ ඒක ගෙවන්නේ සේව්‍ය විතරයි. එහෙම නැත්නම් ව්‍යාපාරයේ අයිතිකාරය විතරයි, හිමිකරු විතරයි. එතකොට අපි ලක්ෂ 5ට 115ක් නේද? ලක්ෂ 5ට අපි බැලුවා ETF නම් 103ක්. කියන්නේ රුපියල් කීයද? එන්නේ. අපි බලනවා ETF දායකත්වය 103යි කියන්නේ 15000යි. ඒ කියන්නේ දල වැටුපට අපි ගණනය කරා 103ක් කියන එක. එතකොට ඕගලන්ට ඒ වගේ එකක් හදාගන්න පුළුවන්. මතක තියාගන්න මේ විස්තීර්ණ ආදාය ප්‍රකාශය කියලා කියන්නේ ලාභ ගිණුම. ලාභ ගිණුම ශේෂපත්‍රය කියලා කියන්නේ මේකේ තමයි අපි ගෙවිය යුතු ආයතනයේ ඉදිරි බැඳීම් සටහන් කරන්නේ. මේ මම ගිණුම් කරන ගොඩක් දන්නේ නැති අයට කියන්නේ ගෙවිය යුතු වටිනාකම් මේකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ශේෂපත්‍රය කියන එක එතකොට ඒක තමයි අපි මේ විදිහට පෙන්වන්න කරන්නේ ගෙවිය යුතු වටිනාකම්. මොකද මෙතෙන්දී සේව්‍යගේ දායකත්වයත් සේවකයාගෙන් අපි කපාගත් එක දෙකම ගෙවනකම් අපේ බැඳීමක්. ඒක නිසා ගෙවිය යුතු විදිහට පෙන්වුම් කරන්න ඕන. ETF එකේ අපි 15000 ඒ විදිහට පෙන්වුම් කරනවා. මම විනාඩි 15කින් විතර වගේ ඔයගොල්ලන්ට මේ බැංකු සැසඳුම කියන එකත් මම සරලව කියන්නම්. බැංකු සැසඳුමකදී ඇත්තටම අපි කරන්නේ අපි මේ විදිහට ගමු. බැංකු සැසඳුම් ප්‍රකාශය කියන එක right බැංකු සැසඳුම් ප්‍රකාශය right හරි බැංකු සැසඳුම් ප්‍රකාශයකදී අපි කරන්නේ right දැන් අපි ව්‍යාපාරය ඉන්න මේ පැත්තේ කියන්නේ අපි හිතමුකෝ මේක ව්‍යාපාරේ නම් මේ පැත්තේ ඉන්නවා බැංකුව මේ පැත්තේ ඉන්නවා බැංකුව. එතකොට අපි මේ බැංකු සැසඳුමකදී සංසන්දනයක් කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපි සංසන්දනයක් කරන්නේ යම් දෙකක් අතර වෙනසක් තියෙනවා නන්නේ. එතකොට වෙනස්කම් අඳුනාගෙන ඒ වෙනස්කම් වලට අදාළ ප්‍රකාශයක් සකස් කරන එක තමයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදනකොට වෙන්නේ. එතකොට අපි මේ ව්‍යාපාරය කියන එක ගත්තොත් එහෙම ව්‍යාපාරයක් බැංකු ගනුදෙනු මූලිකව සටහන් කරන්නේ අපි කියනවා මොකකද? ව්‍යාපාරයක් බැංකු ගනුදෙනු සටහන් කරන්නේ මුදල් පොතක. ව්‍යාපාරයක් බැංකු ගනුදෙනු සටහන් කරන්නේ මුදල් පොතක. හරි. බැංකුවක් මේ වෙනුවෙන් අපිට දෙනවා බැංකු ප්‍රකාශයක්. බැංකු ප්‍රකාශයක් අපිට ලබා දෙනවා. එතකොට අපි දන්නවා දැන් අපි හිතමුකෝ පුද්ගලයෙක් මේ විදිහට ගිහිල්ලා බැංකුවක යම්කිසි මුදලක් තැන්පත් කරාම right එතකොට බැංකුව පැත්තෙන් අපි කියනවා මේ පුද්ගලයාගේ පැත්තෙන් ගත්තාම බැංකුවක මුදල් තැන්පත් කරනවා කියන එක අපි කියනවා එයාගේ පැත්තෙන් මේක ඔයගොල්ලෝ මේ ගිණුම් කරන ගැන හිතන්න එපා මේක එයාගේ වත්කමක් කියලා අපි කියනවා. එතකොට බැංකුව පැත්තෙන් ගත්තාම
බැංකුවක මුදල් තැන්පත් කරපුවාම බැංකුව බැඳිලා ඉන්න ඕනම වෙලාවකට මේ ව්‍යාපාරයේ ඉල්ලන ඕනම අවස්ථාවක මේ මුදල ගෙවන්න. නිසා බැංකුව පැත්තෙන් මේක වගකීමක් කියලා අපි කියනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගිණුමක් ගත්තාම කියනවා මේ ඔබ මේ ගිණුම් කරගෙන නොදන්න අයට කියන්නේ ඔගොල්ලෝ මේක ලොකුවට ඇඩ්වාන්ස් accounting පැත්තක් හිතන්න එපා. මේක හරි සරල දෙයක් තියෙන්නේ. ප්‍රකාශ දෙකක තියෙන වෙනස්කම් හඳුනාගෙන ඒක සංසන්දනය කිරීම තමයි අපි කරන්නේ. හරි. එතකොට මුදල් පොතක් ගත්තාම අපි එක පැත්තක් අපි ගන්නවා මුදල් පොතේ හර පැත්ත අනිත් පැත්ත බැර පැත්ත කියලා ගන්නවා. මේක අපි හර පැත්ත කියලා ගන්නවා මේක අපි බැර පැත්ත කියලා ගන්නවා. එතකොට ව්‍යාපාරයේ ගිහිල්ලා මුදල් තැන්පත් කරනකොට මේ ව්‍යාපාරේ වත්කම වැඩි වෙනවා නේ. එතකොට ඒ නිසා අපි කියනවා වත්කම් වැඩිවීම මේ ගිණුමේ ව්‍යාපාරයේ මුදල් පොතේ හරට සටහන් කරනවා. එතකොට ඒකම ගිහිල්ලා බැංකුවට ගියාම බැංකුවේ මේක බැර පැත්තේ සටහන් වෙනවා. වගකීමක් වෙන නිසා. බැංකුවට වගකීමක් නිසා බැංකු ප්‍රකාශයට හැම වෙලාවකම මුදල් පොතේ හර අපි සංසන්දනය කරන්න ඕන බැංකු ප්‍රකාශයේ බැර පැත්තත් එක්ක. අනික් පැත්තේ ව්‍යාපාරයේ මුදල් බැංකුවෙන් ගන්නකොට, ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් තැන්පත් කරනකොට මේ තියෙන්නේ තැන්පත් කිරීම. මුදල් වෙන්න පුළුවන් තැන්පත් කිරීම. එහෙම නැත්නම් අපි කියනවා මුදල්. හරි චෙක්පත් හෝ මුදල් හෝ තැන්පත් කිරීම. මුදල් හෝ චෙක්පත්. තැන්පත් කිරීම තමයි මෙතන ඇතුළත් වෙන්නේ. ඒකම බැංකුවට යනකොට බැංකුවේ මුදල් හෝ චෙක්පත්. හරිද? බැංකුව ගෙවනකොට බැංකුව අපිට බැර කරනවා මුදල් පොතට ගත්තොත් එහෙම බැංකුවේ මුදල් තැන්පත් කරනකොට බැංකුවේ ශේෂය වැඩි වෙන නිසා අපි මේ වත්කම් වැඩිවීම හර කරන මේ මූලධර්මයන්ට අපි මුදල් පොතට හර කරනවා. එතකොට හැම වෙලාවෙම මතක තියාගන්න ව්‍යාපාරයක අපි බැංකු සංසන්දනයේ බැංකු සැසඳුම සකස් කරද්දී මුදල් පොතේ හර පැත්ත බැංකු ප්‍රකාශයේ බැර පැත්ත සමග තමයි බලන්නේ. දෙවනුව බැංකුවෙන් අපි මුදල් ආපසු ගනිද්දී අපේ මුදල් අඩු වෙනවා. ඒක නිසා අපි කියනවා අපි ඒක බැංකු සැසඳුමේදී අපි ඒ කියන්නේ මුදල් පොතේදී නම් බැර කරනවා මුදල් ආපසු ගැනීම. මුදල් ආපසු ගැනීම වගේම චෙක්පත් ඉදිරිපත් කරනකොට චෙක්පත් ගෙවීම සඳහා ඉදිරිපත් කිරීම කරනකොට චෙක්පත් ඉදිරිපත් කිරීම. එතකොට බැංකුව පැත්තෙන් මුදල් හෝ චෙක්පත් වලට බැංකුව අපේ ගිණුමට වැඩි වෙන දෙයක් නම් බැංකුව අපිට බැර කරනවා මේ පැත්තට වැඩිවීම බැංකු ප්‍රකාශය කියන්නේ බැංකුව අපේ ගිණුමේ මුදල් අඩු වෙනවා නම් මුදල් අඩුවීම් තියෙනවා නම් බැංකු ප්‍රකාශයේදී ඒගොල්ලෝ එක බැංකු ප්‍රකාශයේ හරට සටහන් කරනවා. ඒතකොට දැන් මූලධර්මයේ පැහැදිලි ව්‍යාපාරයක් සහ බැංකුවක් අතර අපි මේ බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරන්නේ ඒ ව්‍යාපාරික මුදල් පොත සහ බැංකු ප්‍රකාශය අතර තියෙන වෙනස්කම් සංසන්දනය කරන්නේ. ඒතකොට ව්‍යාපාරික පැත්තෙන් ගත්තාම බැංකු ඒ කියන්නේ මුදල් පොතක් තමයි නඩත්තු කරන්නේ බැංකුව පැත්තෙන් බැංකු සැසඳුම් ප්‍රකාශය. ඒතකොට මුදල් පොත ගත්තොත් එහෙම මුදල් පොතේ අපි ශේෂයේ වැඩි වෙන ඒවා එහෙම නැත්නම් චෙක්පත් හෝ මුදල් තැන්පත් කිරීම අපි හර කරනවා. ඒකම බැංකුව පැත්තෙන් ගත්තොත් බැංකුව බැර කරනවා. ඒතකොට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මුදල් පොතේ ශේෂය අඩු වෙන ඒවා අපි මුදල් පොතට බැර කරනවා. බැංකු ප්‍රකාශයට අනුව අපින් අඩු කරපු ඒවා තියෙන්නේ බැංකු ප්‍රකාශයට හර කරලා. එතකොට මුදල් පොතේ හර පැත්ත බැංකු ප්‍රකාශයේ බැර පැත්ත සහ මුදල් පොතේ බැර පැත්ත බැංකු ප්‍රකාශයේ හර පැත්ත සමග සංසන්දනය කරන්න ඕන. දෙවනුව අපිට ප්‍රශ්නේ තියෙනවා ඇයි මේ දෙක අතර වෙනස්කමක් තියෙන්නේ? මේ දෙක අතර වෙනස්කම් තියෙන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපි කියනවා මෙන්න මේ වගේ කාරණා. දැන් බැංකුවේ අපි ගිහිල්ලා තෙක්පතක් තැන්පත් කරාට බැංකුව මේක අපේ ගිණුමට බැර කිරීමේදී తాවකාලික ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා චෙක්පතක් අපිට ගිණුමට බැර වෙන්න කලින් ඒක අර ඉන්ටර්බැංක් ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා ක්ලියර් වුණාම තමයි ගිණුමට බැර වෙන්නේ. ඒකෝර අන්න ඒ වගේ. ඒ කියන්නේ අපි ගිණුමේ චෙක්පත තැන්පත් කරාට මේ ගිණුමට බැර වෙන්න යම්කිසි කාල ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි අපි ගිහිල්ලා කියන්නේ අපි ගිණුමේ තැන්පත් කරපු එක. අනිත් පැත්තෙන් අපි මුදල් පොතෙන් චෙක්පතක් නිකුත් කරලා තියෙනවා. අපි හිතමු යම්කිසි පුද්ගලයෙකුට අපි ගෙවීමකට චෙක්පතක් ඉදිරිපත් කරලා තියෙනවා යාට. ඒ ඉදිරිපත් කරන මොහොතේදීම අපි මුදල් පොතෙන් අඩු කරගත්තට එයා ඒක බැංකුවට ගිහිල්ලා ඉදිරිපත් කරලා මුදල් ටික ගන්නකම් බැංකු ප්‍රකාශයෙන් මේක අඩු වෙන්නේ නැහැ. එතකොට චෙක්පත් ඒ කියන්නේ අපිට කාරණා කීපයක් එනවා වෙනසට. එකක් තමයි මුදල් පොතට අපි ගිහිල්ලා බැංකුවේ චෙක්පත තැන්පත් කරාට බැංකුව මේක අඳුනගෙන ඒ කියන්නේ ඉන්ටර්බැංක් ක්ලියරන්ස් කරගෙන ගිණුමට බැර කරන්න ප්‍රමාදයක් ඇති වෙනවා. ඒක නිසා తాවකාලික වෙනසක් වෙනවා. අනෙක් පැත්තෙන් ආයතනයේ
යම් යම් පුද්ගලයන්ට චෙක්පත් නිකුත් කිරීමේදී මුදල් පොතෙන් අඩු කරාට ඒක බැංකුවට ඉදිරිපත් කර මුදල් ලබා ගන්න තාක්කල් මුදල් පොත සහ බැංකු සැසඳුම අතර බැංකු ප්‍රකාශය අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා ඍජුව අපේ බැංකුවට මුදල් ලැබීම් තියෙන්න පුළුවන් විවිධ පුද්ගලයන්ගේ. ඒක අපි මුදල් පොතේ සටහන් කරගන්නකන් සමහර විට වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට නිකුත් කරපු නමුත් ඉදිරිපත් නොකර චෙක්පත් තියෙන්න පුළුවන්. හරි? නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙනවා. ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙන්න පුළුවන්. රයිට්? ඊළඟට තියෙන්න පුළුවන් තැම්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවු චෙක්පත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා උපලබ්ධි වෙනවා කියලා. අපේ ගිණුමට බැර වෙලා නැහැ කියන එක කියන්නේ උපලබ්ධි නොවු චෙක්පත්. රයිට්? ඊට පස්සේ තියෙන්න පුළුවන් බැංකුව කරන ඍජු හරකිරීම හෝ බැර කිරීම. වෙලාවකට බැංකුවට කවුරු හරි මුදල් තැන්පත් කරන්නත් පුළුවන්. බැංකුව අපෙන් අඩු කරගන්නත් පුළුවන්. ඊට අමතරව තියෙන්න පුළුවන් තව අපි කිව්වොත් එහෙම අපිට ඔය අපි දීලා තියෙන ස්ටෑන්ඩින් ඕඩර් අපි ඒවට කියනවා ස්ථාවර නියෝග කියලා. ස්ටෑන්ඩින් ඕඩර් ස්ථාවර නියෝග වගේ ඒවා සමහර විට බැංකුව මුදල් ගෙවලා අපි දැන් උදාහරණයක් විදිහට රක්ෂණ වාරික ගෙවනවා. එහෙම නැත්නම් වෙනත් අපේ තියෙන ගෙවීම් කරනවා ඉලෙක්ට්‍රිසිටි වෝටර් වගේ ඒවා ගෙවනවා. නමුත් මේ ගෙවපු ඒවා අපිට දැනුවත් වෙලා අපේ ගිණුමට මුදල් පොතට අප්ඩේට් කරගන්නකම් බැංකුව සහ බැංකු ප්‍රකාශය සහ අපේ මුදල් පොත අතර වෙනස්කම් තියෙනවා. හරි. එතකොට දැන් අපි බලමු කොහොමද දැන් මේ කියන බැංකු සැසඳුමක් සකස් කරන්නේ කියලා. ඒතකොට බැංකු සැසඳුමක් සකස් කිරීමේදී මතක තියාගන්න අපි එකක් කරන්න ඕන අපිට ගානකදී අහන්න පුළුවන් සංශෝධිත මුදල් පොතක් සකස් කරන්න සහ බැංකු සැසඳුම් ප්‍රකාශයක් සකස් කරන්න කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට දෙනවා බැංකු ප්‍රකාශය සහ මුදල් පොත අතර වෙනස්කම් නිරීක්ෂණය වුණා. ඒ වෙනස්කම් වලට මෙන්න මේවා තමයි බලපාලා තිබුණේ කියලා. එතකොට මතක තියාගන්න බැංකු ප්‍රකාශය සහ මුදල් පොත අපිට දෙද්දි හරි බැංකුවට දැන් මතක තියාගන්න මෙන්න මේ කියන තීරික ඔයගොල්ලෝ ඔලුවට දාගත්තොත් මේකට අග්ගාලා හැදුවේ හැකි අපි හිතමුකෝ බැංකුවට ඒ කියන්නේ මුදල් පොත දැනටම හර කරගෙන තියෙනවා හැබැයි මේක බැංකු ගිණුමට බැර වෙලා නැහැ හරි මුදල් පොතට දැනටම අපි හර කරගෙන තියෙනවා ඒ කියන්නේ මුදල් පොතේ ශේෂය වැඩි හරි මුදල් පොතේ ශේෂය වැඩි. එතකොට අපි ඒක බැංකු සැසඳුමේදී මොකද කරන්නේ? එතකොට මුදල් පොතේම සටහන් කරන්නේ මොනවද කියන එක අපි දැන් බලමු. එතකොට දැන් අපි අර වෙනස්කම් ගැන කතා කරනකොට කිව්වා අපි මෙන්න මේ වගේ අපේ ගාව මුදල් පොතක් තියෙනවා. ඊට පස්සේ බැංකු ප්‍රකාශයක් තියෙනවා. මම මෙන්න මෙහෙම එන්නම්. හරි. එතකොට මුදල් පොතේ යම්කිසි ගෙවීමක් නිසා මුදල් පොතේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශයේ තාම මේක ඇතුළත් වෙලා නැහැ. දැන් උදාහරණයකට අපි ගිහිල්ලා චෙක් පතක් බැංකුවේ තැන්පත් කරනකොට මුදල් පොතේ ශේෂය වැඩි. හැබැයි මේක බැංකුවේ තාම බැර වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුවේ ශේෂය අඩුයි. එතකොට අපි කරන්න ඕනේ දැන් අපි හැම වෙලාවකම කරන්නේ මේ බැංකු සැසඳුමේදී බැංකුවේ මුදල් පොතෙන් ආරම්භ කරලා බැංකු ප්‍රකාශයට මේක ටැලි කරන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් ගලපන එක තමයි කරන්නේ. ඒත් එහෙම ගලපද්දී අපි මම ඔයගොල්ලන්ට කිව්වා මුලින්ම බැංකුව විසින් කරන ඍජු ගෙවීම් සහ බැංකුවට තියෙන ඍජු ලැබීම් අපි අපේ මුදල් පොතේ පළමුව ඇතුළත් කරගන්න. එතකොට අපිට දෙන ගැළපිලි අතරින් කෙලින්ම මුදල් පොතට බලපාන ගැළපිලි තියෙනවා නම් දැන් උදාහරණයකට බැංකු ප්‍රකාශයට අනුව බැංකුව අපෙන් යම්කිසි ගාස්තුවක් අය කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය අපිට ඕක හර කරලා තියෙනවා. නමුත් අපි තාම මුදල් පොතට බැර කරලා නැති නිසා අපි යන්නේ ඒ ගැළපීම. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය තුල පමණක් ඇතුළත් මුදල් පොතේ ඇතුළත් වෙච්ච නැති ඒවා ටික බැංකු ඒ කියන්නේ සංශෝධිත මුදල් පොතේදී අපි බැර කරනවා. ඇයි බැංකුව අඩු කරලා තියෙනවා මුදල් පොත තාම අඩු කරලා නැහැ අපෙන් අය කරගත්ත ගාස්තුව. ඒක නිසා අපේ මුදල් පොතේ ශේෂය වැඩි. ඒ නිසා බැංකු ගාස්තුව අපි එතෙන්ට බැර කරනවා. ඊට පස්සේ අපෙන් තව තියෙනවා ස්ථාවර නියෝග. අපි කියනවා බැංකුවට මාසිකව මේ 15 වෙනිදාට ඉන්ෂුරන්ස් එක ගෙවන්න 20 වෙනිදාට අපේ රෙන්ට් එක ගෙවන්න ওই විදිහට කියලා තියෙනවා. බැංකුව ඒවා දැනටම අඩු කරලා තියෙනවා. තාම මුදල් පොතේ ඒක අඩු වෙලා නැත්නම් අපි සටහන් වූ ස්ථාවර නියෝග කියලා ඒකත් බැර කරනවා. එතකොට බැංකුව තව කරන ඍජු අය කිරීම තියෙනවා. චෙක්පත් ගාස්තු වගේ ඒවා. ඒකත් අපි බැංකු සැසඳුම් ප්‍රකාශය සකස් කරද්දී සංශෝධිත මුදල් පොතෙන් අඩු කරලා පෙන්නනවා. ඊට පස්සේ අපි තැම්පත් කරපු නමුත් බැංකුව චෙක් එකක් අගරු කරලා තියෙනවා නම් අපි කියනවා ඩිස්օනර් කරලා තියෙනවා නම් අපේ බැංකුවේ
චෙක් පත තැන්පත් කරපු එක බැංකු ගිණුමට මුදල් පොතට හර වෙලා තියෙනවා. ඒක ඉවත් කරන්න අගරු චෙක්පත් කියලා අපි බැංකු සැසඳුමේදී මුදල් පොතට බැර කරනවා. හරි. එතකොට අනිත් පැත්තෙන් අපි හිතමුකෝ බැංකුවට ඍජුව අපේ ඉන්න ගැනුම්කරුවෝ හරි කවුරු හරි ඇවිල්ලා මුදල් තැන්පත් කරලා තියෙනවා. හැබැයි අපි මුදල් පොතට තාම අපි ඒක හර කරගෙන නැහැ. ඍජුව තැන්පත් කරපුවා. අන්නේ සටහන් වූ ඍජු ප්‍රේෂණ අපි හර කරනවා. ඊට අමතරව අගරු වෙච්ච චෙක්පත් අපි චෙක්පතක් නිකුත් කරපුවම මම කිව්වා මුදල් පොතේ ශේෂය අඩු වෙන නිසා අපි මුදල් පාලන ගිණුමට අපි ඒ කියන්නේ සංශෝධිත මුදල් පොතට බැර කරන්න ඕන. නමුත් එහෙම වෙලා නැති ඒවා තියෙනවා නම් අපි කියන්නේ චෙක්පතක් නිකුත් කරද්දි මම මුලින් කිව්වා ඕගලන්ට චෙක් බැංකු ඒ කියන්නේ මුදල් පොතට චෙක් පතක් නිකුත් කරද්දී අපේ ශේෂය අඩු වෙන නිසා අපි මුදල් පොතට බැර කරනවා. ඒක මේ වෙනකොට ඒ කියන්නේ අපි බැර කරපු එකක් චෙක් පත කැන්සල් වෙලා නේ. ඒ කියන්නේ අගරු වෙලා නම් අපි ඒක නිකුත් කරපු නමුත් අගරු වෙච්ච චෙක්පත් කියලා නැවත මුදල් පාලන ගිණුමට හර කරගන්න ඕන. එතකොට ඔන්න ওই ටික තමයි තියෙන්නේ. එතකොට මතක තියාගන්න අපි මෙතෙන්දී සකස් කරනවා ගිණුම් දෙකක්. මුදල් පොතක් ඒ කියන්නේ සංශෝධිත මුදල් පොතක් සංශෝධිත මුදල් පොත සහ බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. එතකොට මෙතෙන්දි මතක තියාගන්න සංශෝධිත මුදල් පොතේ ගලපන්නේ බැංකුව විසින් කරපු ඍජු අඩු කිරීම සහ වැඩි කිරීම සහ මුදල් ප්‍රකාශයේ තියෙන අපි කිව්වා අර චෙක්පත් අගරු වීම වගේ ඒවා තමයි. එතකොට බැංකු සැසඳුම පැත්තෙන් ගත්තාම බැංකුවේදී අපි කරන්නේ මේ විදිහට අපි දැන් මුදල් පොත සකස් කරලා එන ශේෂයෙන් ආරම්භ කරලා බැංකුවේ ශේෂයට මේක ගලපන එක තමයි කරන්නේ. එතකොට මුදල් පාලන ගිණුමේ ශේෂය අපි සංශෝධිත මුදල් ගිණුමේ ශේෂයෙන් ආරම්භ කරනවා. එතකොට බලන්න අපි බැංකුවේ වෙන්න පුළුවන් එක දෙයක් තමයි අපි බැංකුවේ චෙක් පතක් තැන්පත් කරනවා. තැන්පත් කරනකොට මං කොහොම මුදල් පොතට හර කරනවා. එතකොට මේක තාම බැංකු ප්‍රකාශයට බැර වෙලා නැහැ කියලා කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මුදල් පොතේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩුද වැඩිද? බලන්න. මුදල් පොතේ ශේෂය වැඩි නේද? දැන් අපි මුදල් පොතේ මේක තැන්පත් කරා කියලා හර කරගෙන ඉන්නවා. එතකොට මුදල් පොතේ ශේෂය වැඩි. හැබැයි බැංකුව තාම බැර කරලා නැහැ. කියන්නේ අපේ ගිණුම එතන අඩුයි. ඒ නිසා අපි මුදල් පොතේ ශේෂයෙන් අපි මොකද කරන්න ඕනේ ඒක? අඩු කරන්න ඕනේ. මොකද මුදල් පොතේ ශේෂය වැඩි නිසා නිකුත් කළ නමුත් ඒ කියන්නේ අපි තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ කියලා කියනවා. එහෙම නැත්නම් උපලබ්ධි නොවූ කියලා කියනවා. උපලබ්ධි නොවූ චෙක්පත් කියලා මේකෙන් අඩු කරන්න ඕන. අනෙක් පැත්තෙන් අපි ගෙවීමකට චෙක්පත් නිකුත් කරලා තියෙනවා මෙතනින්. ඒක ඒ චෙක්පත් නිකුත් කරපුවා මුදල් පොතේ ශේෂය අඩු වෙනවා. හැබැයි තාම බැංකු ප්‍රකාශයට මේක ගිහිල්ලා නැහැ කියලා කියන්නේ බැංකුවේ ශේෂය වැඩි. උදාහරණයකට දැන් චෙක්පතක් අපි කාට හරි ගෙවනකොට අපි මුදල් ශේෂයෙන් අඩු කරගන්නවා. හැබැයි බැංකුවට තාම මේක ගිහිල්ලා ඉදිරිපත් වෙලා නැහැ කියන්නේ බැංකුවේ ශේෂය වැඩි. ඒක නිසා මොකද කරන්න ඕනේ? ඉදිරිපත් නොවූ චෙක්පත් ඒ කියන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් වෙච්ච චෙක්පත් කියන එකේදී මුදල් පොතේ ශේෂය අඩු නිසා අපි හොයන්න යන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය නිසා ඉදිරිපත් නොවූ චෙක්පත් අපි එකතු කරනවා මුදල් පාලන ගිණුමට. ඊට අමතරව බැංකු ප්‍රකාශයේ ඇති වැරදීන් තියෙනවා නම් ඒවා එකතු කරනවා. බැංකු ප්‍රකාශයේ ඇති ඒ වැරදි ස්වභාවය අනුව මම ඒක ගාණක් හදද්දි කියන්නේ. අපි බලමු දැන් එතකොට ඔන්න ඕක තමයි මූලික දේ තියෙන්නේ. එතකොට බැංකු ප්‍රකාශයකදී මම අර කලින් කිව්වා වගේ අපි සංසන්දනය කරන්නේ කොහොමද? මුදල් පොතේ හරපැත්ත බැංකු ප්‍රකාශයේ බැරපැත්ත සමග මුදල් පොතේ බැරපැත්ත බැංකු ප්‍රකාශයේ හරපැත්ත සමග සංසන්දනය කරනවා. අපි ෂණිකව මෙන්න මේ ගාන බලමු. මෙන්න මේ ගාන ඕගොල්ලන්ගේම මම හිතන්නේ විභාගික තිබුණ ගානක් තියෙනවා මෙතන. මේක ටිකක් මම හිතන්නේ ලොකු ගානක්. අපි ඊට කලින් මෙන්න මේ පොඩි ගාන ෂණිකව මම හදලා ඉන්නම්. රයිට් 23 වෙනි එක මම හිතන්නේ මේක වෙන්න ඕන දෙවෙනි ගාන. ඊට කලින් මට මතකයි ගාන මෙන්න මේ ගාන. හරි මේක ඕගොල්ලන්ට මට අවුරුද්ද මතක නෑ. BTI මණ්ඩපයේ 2011 සැප්තැම්බර් 30 දින මුදල් පොතේ ශේෂය 10500යි කියලා කියනවා. නමුත් බැංකුවේ එම දිනේට වෙනත් ශේෂයක් පෙන්눔 කරනු ලැබේ. කියන්නේ මේ දෙක ගැලපෙන්නේ නැහැ. මෙම වෙනස සඳහා හේතු අපිට කියනවා සැප්තැම්බර් මාසේ තැන්පත් කරන ලද රුපියල් 12000ක් වටිනා චෙක්පත් උපලබ්ධි වෙලා නැහැ. එතකොට මේක යන්නේ මතක තියාගන්න බැංකු සැසඳුම් ප්‍රකාශයට. සැප්තැම්බර් මාසේ නිකුත් කරන 8500ක වටිනාකම යුත් චෙක්පතක් ගෙවීම සඳහා ඉදිරිපත් නොකරනි. එතකොට මේක යන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයට. එතකොට බැංකු ප්‍රකාශයේ රුපියල් 1500ක බැංකු ගාස්තු කරන සංශෝධිත මුදල් පොතට තමයි යන්නේ.
එතකොට ණයගැතික රුපියල් 8,000ක මුදලක් කෙරීම බැංකුවට ගෙවුවා නම් ඒකත් යන්නේ සංශෝධිත මුදල් පොතට. බැංකුව විසින් රක්ෂණ වාරික අඩු කරා නම් ඒකත් යන්නේ මුදල් පොතේ. මොකද බැංකු ප්‍රකාශය දැනටම ඇතුළත් වෙලා තියෙනවා මුදල් පොතට එන්න ඕන. අගරු චෙක් පතේ වටිනාකම රුපියල් 650යි කියලා කියනවා. ඒ කියන්නේ අපි චෙක් පතක් තැන්පත් කරලා තියෙනවා අගරු වුණා නම් මේකත් යන්නේ සංශෝධිත මුදල් පොතට. මේක හරිම සරල ගානක්. අපි සංශෝධිත මුදල් පොත මෙතනම සකස් කරමු. සංශෝධිත මුදල් පොත මේ වන් ටිකක් ඉක්මනට කරනවා ඔයගොල්ලන්ට තව දවසේ තියෙන්නේ. නිසා කාට හරි මඟ ඇරුණා නම් මේකත් එක්ක යන්න පුළුවන්. හරි. එතකොට මුදල් පොතේ දැනටම තියෙනවා ශේෂය 10500ක්. අපිට ශේෂයේ හරද බැරද කිව්වේ නැත්නම් අපි හර ශේෂයක් විදියට හිතනවා. ඒක ශේෂය එන්නේ එතකොට 30යි කවද්ද? 9යි 2011. රයිට්. ශේෂය අපිට දීලා තියෙනවා 10500යි කියලා. රයිට්. ඊට පස්සේ කියනවා අපි අර විදියටම අරකට රූල් අවුට් කරගන්නවා. මම මෙතනම පොඩි දෙක කරන්නම්. සංශෝධිත බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකු සැසඳුම් ප්‍රකාශය. රයිට්. බැංකු සැසඳුම් ප්‍රකාශය. මෙතන එතන එනවා සංශෝධිත මුදල් පොත අනුව මුදල් පොත අනුව ශේෂය මේකට එකතු කරනවා. මෙතනින් අඩු කරනවා. මම අර දුන්න එකට අනුව ඔයගොල්ලන්ට මතක ඇති. අපි බලන්න මෙතන දීලා තියෙනවා ඉදිරිපත් නොවූ චෙක්පත්. හරි. නිෂ්කාශනයේ නොවූ චෙක්පත්. අපි නිෂ්කාශනයේ නොවූ කියන එකේදී කියන්නේ තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්. ඔයගලන්ට ඒක මෙතෙන් දෙන්න පුළුවන්. උපලබ්ධි නොවූ චෙක්පත්. උපලබ්ධි නොවූ ඒ කියන්නේ තැම්පත් කළ නමුත් ගිණුමට බැර වෙලා නැහැ කියලා. උපලබ්ධි නොවූ චෙක්පත්. right? ඊට පස්සේ අනිත් එක තමයි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. නිකුත් කළ නමුත් ඉදිරිපත් කියන්නේ අපි චෙක්පත නිකුත් කරලා තියෙනවා බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. ඉදිරිපත් නොවූ චෙක්පත්. හරි. ඔන්න ওই දෙක තමයි තියෙන්නේ. අපි මෙතනින් පටන් ගමු. පළවෙනි එක තියෙනවා සැප්තැම්බර් මාසේ තැන්පත් කරන රුපියල් 12000ක් වටිනා චෙක්පත් උපලබ්ධි වී නොතිබුණි. දැන් අපි තැන්පත් වෙලා තියෙනවා උපලබ්ධි නොවූ චෙක්පත් වල වටිනාකම කීයක් දෙන්නේ එතන? රුපියල් 12000 නේ. රුපියල් 12000ක් තියෙනවා. ඒ 12000 අපි මෙතෙන්දී අඩු කරනවා. හරි. ඊළඟට තියෙනවා උපලබ්ධි නොවුන් චෙක්පත්. සැප්තැම්බර් මාසේ නිකුත් කරන 8500ක වටිනාකම යුක්ත චෙක්පතක් ගෙවීම සඳහා ඉදිරිපත් නොකෙරේ. ඒ කියන්නේ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙනවා 8500. පැහැදිලි. හරි. ඊළඟ එක තියෙනවා බැංකු ප්‍රකාශය 1500ක ගාස්තුවක්. බැංකු ගාස්තු 1500. බැංකු ගාස්තු 1500යි. හරි ණයගැතියෙකු විසින් ඍජුව බැංකුවට ගෙවුවා කියලා කියන්නේ දැන් බැංකුවට බැර වෙලා තියෙනවා. ඒක නිසා සංශෝධිත මුදල් පොතේදී ණයගැති ගෙවීම කියලා ණයගැති ලැබීම් කියලා අපි දාගමු මෙතන. ඍජු ණයගැති ලැබීම නැත්නම් ඍජු ගෙවීම බැංකුවට රුපියල් 8000යි. ඊට පස්සේ බැංකුව විසින් රක්ෂණ වාරික මුදලක් අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයට දැන් දැනටම හර කරලා තියෙනවා. ගෙවීමක් නිසා මුදල් පොතෙන් අඩු වෙන්න ඕනේ. ඒක නිසා අපි රක්ෂණ වාරික කියන එක ගන්නවා මෙතෙන්ට. රක්ෂණ වාරික රුපියල් 1200යි. ඊට පස්සේ අගරු වූ චෙක් පතේ වටිනාකම අපි චෙක් පතක් ගිණුමේ තැන්පත් කරනකොට මම කිව්වා බැංකු මුදල් පොතට හර කරනවා. දැන් අගරු වුණා කියලා කියන්නේ ගිණුමට බැර කරනවා. අගරු වූ චෙක් පත්. right? අගරු වූ චෙක් පත්. කීයද? 650යි. එතකොට අපි මේ ගිණුම ඉස්සරෝම සංශෝධිත මුදල් පොත තුලනය කරනවා. අපිට එතන එනවා 18500ක්. මේ පැත්තේ 18500 දාගන්නවා. ශේෂය පහතට ගෙන එනවා අපි සැප්තැම්බර් 30 2700යි 2850යි නේද? කීය දෙන්නේ 1500යි 1200යි 650යි. ඒ කියන්නේ 3350යි. එකෙන් අඩු කරනවා අපි 18500ක්. ඒ කියන්නේ කීයද? 1500යි රක්ෂණ වාරික. බලන්න ණයගැති ලැබීමක් තිබුණා අපිට 8000ක් නේද? රක්ෂණ වාරික තියෙන්නේ කීයක්ද? 1200යි රක්ෂණ වාරික හරි 1200යි අපි එතකොට ශේෂ පහතට ගෙනාව වෙනවා 1500යි 1200යි 650කින් ටික එකතුව 3350යි එකෙන් 18500ක් අඩු කරොත් 15150ක් එනවා සංශෝධන මේ පැත්තෙන් එනවා ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 15150ක් අපි 15150 දාගන්නවා මෙතෙන්ද සංශෝධිත මුදල් පොත අනුව ඒතර ඒක මේ 8500 මෙහෙට ගත්තාම අපිට එනවා 15150යි 8500යි කියන්නේ
23යි 650. ඒ 23යි 650 මේ 12000 අපි අඩු කරනවා. අඩු කිරීමක් තියෙන්නේ. එතකොට එනවා බැංකු ප්‍රකාශය අනුව බැංකු ශේෂය. බැංකු ප්‍රකාශය අනුව බැංකු ශේෂය කීයක් දෙන්නේ 23යි 650න් 12000 කඩු වුණාම 11650ක් එනවා. මං ඊළඟ ගානක් මේක ඔයගලන්ට නැවත වතාවක් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ආවේ. හරි. ඊළඟට අපි අවසාන ටිකක් සංකීර්ණ ගානක් මං දාලා තිනවා. ඒකේ හැමදේම වගේ ගැළපිලි තියෙනවා. අපි ඒකත් බලමු ක්ෂණිකව හදලා මේ සෙෂන් එක අවසන් කරන්න. හරි 23/12/31 දින සමනල සමාගමේ මුදල් පොතේ හරශේෂය 7928යි. සියලු ලැබීම් මුදල්ගත කරනු ලැබේ. සියලු ගෙවීම් චෙක්පත් මගින් සිදු කරන ලැබේ. මේ දුන්නේත බැංකු ප්‍රකාශය අනුශේෂය 3065ක් විය. වෙනස්කම් ගැලපීමේදී මේ පහත වෙනස්කම් තිබුණලු. 1550ක බැංකු පොතේ එතකොට මේ කියන්නේ සංශෝධිත මුදල් පොතට නේ. ඊට 2009 නිකුත් කළ නමුත් ඉදිරිපත් කළ නැහැ. මේ කියන්නේ බැංකු සැසඳුමට. රයිට් 5650ක චෙක්පත් මුදල් පොතේ ඇතුළත් කර ඇති නමුත් 2001 ගිණුමට බැරවි නොමැත. ඒ කියන්නේ උපලබ්ධි නොවූ චෙක්පත්. උපලබ්ධි නොවූ චෙක්පත් ඒ කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයට යන්නේ. 248ක ගෙවීම් චෙක්පත මුදල් පොතේ ලැබීමක් ලෙස සටහන් වී ඇත. එතකොට ගෙවීමක් විදිහට යන්න ඕන එකක් ලැබීමක් විදිහට සටහන් කළා. ඒකත් යන්නේ එතකොට මුදල් පොතට. හරි 815ක බැංකුවේ තැන්පත් කළ චෙක්පතක් අගරු වී ඇත. ඒ කියන්නේ මේකත් මුදල් පොතට යන්නේ. 592ක චෙක්පතක් වැරදීමකින් බැංකුවමකින් ගිණුමට හර කර ඇත කියනවා. 592ක චෙක්පතක් වැරදීමකින් බැංකුව ගිණුමට හර කරලා තියෙනවා. එතකොට ඒක යන්න ඕනේ ඇත්තටම බැංකු සැසඳුම් ප්‍රකාශය. බැංකුවේ වැරදි. බැංකු සැසඳුම් ප්‍රකාශයට යන්නේ 780ක ලාභාංශ ලැබීමක්. ඒ කියන්නේ මේක යන්න ඕනේ සංශෝධිත මුදල් පොතට. 659ක් 695ක් ලෙස මුදල් පොතේ සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ගැළපීම වෙනස මේකත් යන්නේ මුදල් පොතට. අනිත් එක තියෙනවා මුදල් පොතේ බැර ශේෂයේ 639ක් අඩුවෙන් එකතු වෙලා තියෙනවා. මේක මුදල් පොතට තමයි යන්නේ. ඒතර ඇත්තටම ගැළපිලි ගොඩක් ගැළපෙන්නේ මුදල් පොතට. මම ඒක නිසා මේක මෙතන සටහන් කරගන්නම්. රයිට් සංශෝධිත මුදල් පොත. සංශෝධිත මුදල් පොත. අපි අනිත් පැත්තට ගිහිල්ලා හදාගමු. බැංකු සැසඳුම් ප්‍රකාශය. රයිට් බැංකු සැසඳුම් ප්‍රකාශය. ටිකක් මම වේගෙන් කරනවා. ඔයගොල්ලන් මම හිතන්නේ පස්සේ හිමීට බලන්න. හරි. එතකොට පළවෙනි එක අපි දාගන්නවා සමනල සමාගමේ මුදල් පොතේ හර ශේෂය 7928යි නේ. එතකොට අපි ඒක දාගමු මෙතන. ශේෂය මම දින දාන්න යන්නේ නැහැ. 7928යි. හරි. ශේෂය 7928යි. ඊළඟට අපි බලමු අපිට දීලා තියෙනවා එතන. හරි. රයිට් මෙතන 1500 එතකොට අපිට දීලා තියෙනවා සියලුම ලැබීම් ගිණුම්ගත කර මේකේ බැංකු ප්‍රකාශය අනුව ශේෂය එන්න ඕනලු 3065ක්. එතකොට හරියට නම් මෙතන එන්න ඕන සංශෝධිත මුදල් පොත අනුව ශේෂයක් එන්න ඕන. සංශෝධිත මුදල් පොත අනුව ශේෂයක් අපිට එන්න ඕන. ඊට පස්සේ එන්න ඕන බැංකු ප්‍රකාශය අනුව බැංකු ශේෂයක් එන්න ඕනේ. සංශෝධිත මුදල් පොත අනුව ශේෂයයි සංශෝධිත මුදල් පොත අනුව ශේෂය. අනුව ශේෂය එකට එකතු කරනවා අඩු කරනවා ඊට පස්සේ බැංකු ප්‍රකාශය අනුව බැංකු ශේෂය. ප්‍රකාශය අනුව බැංකු ශේෂය. ඔන්න ඕක වෙන්න ඕන. අපි මේක හරියට හදනවා නම් මේ ගානේ විදියට 3065ක් තමයි එන්න ඕනේ. කීයටද? මෙන්න මේ ගැළපිල්ල 3065ක් තමයි වෙන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශයට අනුව. ඒ කියන්නේ බැංකු ප්‍රකාශයට අනුව බැංකු ශේෂය. රයිට්. අපි දැන් බලමු පළවෙනි එක 1515ක බැංකු ගාස්තු අය කිරීම මුදල් පොතේ සටහන් වෙලා නැත. මම කෝ එහෙමනම් කෙලිම මේක සංශෝධිත මුදල් පොතේ බැංකු ගාස්තු කියලා යන්න ඕන. බැංකු ගාස්තු කීයද වටිනාකම 1550. රයිට්. ඊළඟට 2975කට නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. මම කෝ ඒක බැංකු සැසඳුමේ ගලපන එකක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක් කීයද 2975යි. හරි අපි ඒක ගත්තා මෙතෙන්.
2975යි. රයිට්. ඊළඟට අපිට කියනවා 5840ක චෙක්පත් මුදල් පොතේ ඇතුළත් කර ඇති නමුත් එක් ගිණුමට බැර වෙලා නැහැ. කියන්නේ අපි තැම්පත් කළ නමුත් ගිණුමට බැර නොවූ චෙක්පත්. ඒ කියන්නේ උපලබ්ධි නොවූ චෙක්පත්. රයිට්. ඒක අපි දාගන්නවා අඩු කරගන්නවා. මම ඕගලන්ට අතන දීලා තියෙනවා ෆෝමැට් එක උපලබ්ධි නොවූ චෙක්පත්. කීයද වටිනාකම? 5840යි කියලා අපිට කියනවා. හරි. 5000 ඊළඟට අපිට කියනවා 248ක ගෙවීම් චෙක්පත මුදල් පොතේ ලැබීමක් ලෙස සටහන් කර ඇත. ඔන්න ඔය වගේ එකකදී බලන්න 248ක චෙක්පතක් ලැබීමක් විදිහට ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේක ලැබීමක් විදිහට ඇතුළත් වුණා කියන්නේ ඒක දැනටම මුදල් පොතේ ශේෂය 248ක් අඩුයි. මේක ඉවත් කරන්න නම් මේක කොහොමදත් බැර වෙන්න ඕන එකක්. එතකොට මේ බැර වෙන්න ඕන නම් දැනට හර වෙලක් තියෙනවා නම් මේ දෙකේ ඒ කියන්නේ 248 ඒවා වටිනාකම් දෙකක් අපි ගිනුවට බැර කරන්න ඕන. එතකොට 16යි 9යි 496ක්. එතකොට අපි දාන්න ඕන මුදල් පොතේ වැරදි හර කිරීම කියලා. මුදල් පොතේ වැරදි හර කිරීම. කීයද යන්නේ? 496ක්. right අයින් කරන්න ඕන. 815ක බැංකුවේ තැන්පත් කළ චෙක්පතක් අගරු වෙලා තියෙනවා. මම කිව්වා බැංකුවේ තැන්පත් කරා නම් ගිණුමට දැනටම හර කරලා තියෙනවා මුදල් පොතට. අගරු වෙලා තියෙනවා නම් අපි ඒක ගිණුමෙන් බැර කරන්න ඕන. අගරු වූ චෙක් කියලා. කීයක්ද? 815ක්. හරි. තුන්වෙනි එක තමයි රුපියල් 592ක චෙක්පතක් වැරදීමකින් බැංකුව මගින් ගිණුමට හර කරලා තියෙනවා. දැන් බලන්න බැංකුව තමයි මේ වැරද්ද කළා තියෙන්නේ. 592ක චෙක්පත වැරදීමකින් බැංකුව ගිණුමට හර කරලා තියෙනවලු. එතකොට දැන් බැංකුව ගිණුමට හර කරා කියලා කියන්නේ බැංකුව ප්‍රකාශයට අනුව අපේ මෙතන ශේෂය අඩුයි. එතකොට මුදල් පොතේ ශේෂය වැඩි මෙතන. එන එක අයින් කරන්න නම් බැංකුවේ මගින් වැරදි ලෙස සිදු කරන ලද හර කිරීම. මොකද අපි අවසානයේ බැංකු සැසඳුමට තමයි බැංකු ප්‍රකාශයේ ශේෂයට තමයි මේක ගලපන්න යන්නේ. ඒක නිසා අපි 592 අපේ මුදල් පොතේ ශේෂයෙන් සංශෝධිත ඒ කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයේදී අඩු කරන්න ඕන. හරි 790ක ලාභාංශ ලැබීමක් බැංකුව ඍජුව ගිණුමට බැර කළා. ඒ කියන්නේ බැංකුව මේ වෙනකොටත් ගිණුමට බැර කළා තියෙනවා. ඒක නිසා අපි මං කිව්ව එක ඍජු හර කිරීම ලාභාංශ ලැබීම් කියලා අපි හර කරනවා 780. හරි. ඊළඟට 659ක චෙක්පතක් 695ක් ලෙස මුදල් පොතේ සටහන් කර ඇත. 695ක චෙක්පතක් 650ක් ලෙස. හරි. ඇත්තට මේක අපිට කියන්න ඕන 695ක චෙක්පතක් කියන්නේ තැම්පත් කළ කියලා අපි හිතමු. ඔව් 659ක චෙක්පතක් මුදල් පොතේ සටහන් කර ඇත කියලා කියන්නේ දෙකේ වෙනස ගත්තොත් 695යි 659 කියන්නේ රුපියල් 36යි. ඒ 36 අපි හිතමු මේක තැම්පත් කළ කියලා. තැන්පත් කළ කියලා හිතමු අපි බලමු ඒ විදිහට තුලණය වෙනවද කියලා. අපි හිතමු තැන්පත් කරපු චෙක්පතක් තමයි 659 එකක් 695ක් ලෙස සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නිකුත් කළ චෙක්පතක් කියලා අපිට ගන්න වෙන්නේ. නිකුත් කළ රුපියල් 659 ක චෙක්පතක් 695ක් ලෙස සටහන් වෙලා කියන්නේ මේක නිකුත් කරනකොට බැරපැත්තේ අපි සටහන් කරන්නේ. ඒ කියන්නේ 695ක් බැර කරලා තියෙනවා. ඒක අයින් කරන්න නම් අපි හර කරන්න ඕන. මුදල් පොතේ අපි දාමු චෙක්පත් වැඩියෙන් චෙක්පත් වටිනාකම වැඩියෙන් ඇතුළත් කිරීම කියලා. ඔයගොල්ලෝ කැමති එකක් එහෙම තේරෙන්න ලියන්න ඒක ගැටලුවක් නැහැ. වටිනාකම එහෙම තමයි වඩා වැදගත් වෙන්නේ. ඊළඟට කියනවා මුදල් පොතේ බැරශේෂය 639ක් වැඩියෙන් ගිහිල්ලා මුදල් පොත තුලනය කරද්දී 639ක් වැඩි වෙලාලු. ඒක නිසා ඒක අයින් කරන්න නම් අපි බැරශේෂය වැඩියෙන් එකතු කිරීම කියලා හර කරන්න ඕනේ. ඒක අයින් කරන්න එපේ. බැර කිරීම වැඩියෙන් එකතු වීම කියලා අපිට එතන 800 එතන වටිනාකම අපිට දෙනවා බැරශේෂ 639ක් නේ. එතකොට ඒක අපි හර කරන්න ඕන. ඔන්න ඔය ටික තමයි එතකොට අපිට දීලා තියෙන ගැළපෙලිය. එතකොට අපි සංශෝධිත මුදල් පොත මේ විදිහට හදා ගන්නවා. 7928යි 780යි 36යි 639 එකතු කරපුවාම එනවා 9383ක්. ඒකම අපි මේ පැත්තේ දා ගන්නවා. සාමාන්‍ය මුදල් පොතක බැරශේෂය හරශේෂය වැඩි. ඒකෙන් අපි අඩු කරනවා 1550යි 496යි
815 කියන වටිනාකම් ටික. එතකොට අපිට එනවා ශේෂය පහතට ගෙනාවා කියලා 6522ක්. මෙන්න මේ ශේෂයෙන් අපි බැංකු සැසඳුම් ප්‍රකාශය ආරම්භ කරනවා. 6522ක්. හරි. එතකොට ඒකට මේ 2975 එකතු කරනවා බලන්න. 2975 එතකොට එනවා 9497ක් නේද? 9497ක් වෙනවා. ඒකෙන් මෙන්න මේ වටිනාකම් දෙක අපි අඩු කරනවා. 5840 ධන 592 කියන එක. ඒ කියන්නේ 6432ක් අඩු වෙන්න ඕන. 6432ක් අඩු වෙනවා. එතකොට අපි බලමු ඔක එනවද කියලා. 9497යි. ඒ කියන්නේ 3065යි. බැංකු සැසඳුම් ප්‍රකාශය අනුව බැංකු ප්‍රකාශය අනුව බැංකු ශේෂය කියන එක එනවා. එතකොට මම නැවත වතාවක් ඕගොල්ලන්ට මේ ටික විනාඩියෙන් කිව්වොත් අපි මෙතන මූලිකව බැලුවේ තොග පැත්ත. තොගේ තමයි මට ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනුනේ. එතකොට තොග මට්ටම් ගැන අපිට මෙන්න මේ වගේ සමහරට ඕගොල්ලන්ට ඕන වෙයි මේ සූත්‍ර ටික ලියා ගන්න. ඊට පස්සේ මේ වගේ සරල ගාණක් එන්න පුළුවන්. මේ මට්ටම් විස්තර කරන්න එන්න පුළුවන්. එතකොට අපි මේ යලියනුම් මට්ටම්, උපරිම තොග මට්ටම්, අවම තොග මට්ටම් ගණනය කරා සාමාන්‍ය තොග මට්ටම්. හරි. ඊළඟට අපි ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන එක බැලුවා. එතෙන්දී අපි කිව්වා මෙන්න මේක තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියන්නේ කියලා. ආයතනයක තොග සම්බන්ධ මුළු පිරිවැය අවමන පරිදි වරකට ඇණවුම් කළ යුතු තොග එකක ගණන තමයි ආර්ථික ඇණවුම් ප්‍රමාණය කියලා කිව්වේ. හරි. එතකොට මේ රඳවා ගැනීම පිරිවැය සහ ඇණවුම් කිරීමේ පිරිවැය දෙකම අඩු වෙන ඇණවුම් ප්‍රමාණය කියලා ගත්තා. ඒක 2DCO divided by CH කියලා ගත්තා. මේ විදිහට අපි ගත්තා ගණන් කීපයක්. එතෙන්දි මම කිව්වා ඔයගොල්ලන්ට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මේ වාර්ෂික දෙන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් මේ ගණන් එහෙම තමයි ගොඩක් වෙලාවට වෙනස් කරලා දෙන්නේ. කාර්තුකට කියලා දුන්නොත් 4න් වැඩි කරනවා, මාසයකට කියලා දුන්නොත් 12 ගාණින් වැඩි 12න් වැඩි කරනවා. ඒකල වාර්ෂික ඉල්ලුම හොයා ගන්නවා. ඒක මෙන්න මේ වගේ සූත්‍රයකට ආදේශ කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත මෙතන ගබඩා ලෙජර් එක ආකෘතිය අරගෙන අපි ගණන් තුනක් හැදුවා. ඒ ගණන් තුනේදී මම නැවත මේක ඩිස්ප්ලේ කරන්න ඔයගලන්ට අවශ්‍ය වුණොත් ලියා ගන්න. එතෙන්දි මෙන්න මේ විදිහට අපි ලයිෆ් ක්‍රමයට මේක අපි ගබඩා ලෙජරය මේක ගත්තේ FIFO මෙතඩ් එකට. ඒක මම හිතන්නේ මම විස්තරාත්මකව පැහැදිලි කරා. ඊළඟට අපි ගත්තා ගබඩා ලෙජරේම ලයිෆෝ මෙතඩ් එකට මේ විදිහට. ඊට පස්සේ ගබඩා ලෙජරේම අපි weighted average මෙතඩ් එකට ගත්තා. මේක එක එක විදිහට හදනවා. නමුත් මම ඔබට ලේසියෙන් කියන්නේ මේ නිකුත් කරන වෙලාවේදී මෙන්න මේ ශේෂය අරගෙන ඒ ශේෂය මේ මිලෙන් බෙදුවා නම් ඔයගලන්ට මෙතන නිකුත් කරන්න ඕන මිල පහසුවෙන් හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ අවසානයේ මාසයේ අන්තිමට නිකුත් කරපු ශේෂය මේ විදිහට ගන්න පුළුවන්. ශේෂයේ වටිනාකම මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හැදුවා මේ වැටුප් ලේඛනය. මම ඒකෙදිත් ඔයගලන්ට කිව්වා පැහැදිලිව මෙන්න මේ වගේ දීවන අතිරේක දීවන විදිහට ගන්න පුළුවන්. සමහරට ඔයගලන්ට මෙතන තව දෙන්න පුළුවන් සේවක අංකයක් වගේ එකක්. හරි ඒකත් එතන ඇතුළත් කරන්න. ඒවා සරල දේවල්. නමුත් මෙන්න මේ විදිහට වැටුප් ලේඛනයක් හදන්න ඕන. ඊට පස්සේ මේ විදිහට අපි ඒක වැටුප් පාලන ගිණුමකට මාරු කරන එකක් එන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ සමහර විට අපි මෙතන මූලිකව දැනගන්න ඕන මූලික වැටුපට දීවන එකතු කරලා ඒකෙන් අඩු කිරීම අඩු කරලා එන එකේදී වැටුප් පා වේතන ගිණුමට යනවා. ඒකෙදි සේව්‍ය සේවක දායකත්වයේ ගණනය කරන එක කියන එක වැදගත්. හරි. ඊට පස්සේ අපි මේ වගේ ගණන් කීපයක් හැදුවා මෙතන. හරි. ඊට පස්සේ බැංකු සැසඳුමත් මම ඇතර බැංකු සැසඳුමක් කියන්නේ පැය අඩුම තරමින් 3ක්වත් ඩිස්කස් කරන්න ඕන එක පැය භාගයේ මම ඕගොල්ලන්ට ඒක කිව්වේ. මේක දන්න කෙනෙකුට විශේෂයෙන් තේරුම් අරන් කරන්න පුළුවන් වෙයි. ඒ දන්න කෙනෙකුගෙත් මෙන්න මේ වගේ ගානක කොහොමද ඕගොල්ලන් රෙඩි වෙන්නේ කියන එක තමයි මම විශේෂයෙන් කිව්වේ. මොකද මේ වගේ ගානක් ගැළපිලිත් එක්කන් එන්න පුළුවන්. දන්න කෙනෙකුට උනන් මේ ගාන කරලා ගියාට කමක් නැහැ. ඕගොල්ලන්ගේ දැනුම අලුත් වෙන්නත් එක්ක. හරි. එතකොට ওই ටික තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. අපි හරියට පැය දෙකක් විතර වගේ තමයි මේ සෙෂන් එක තියෙන්නේ. thank you very much හැමෝටම විශ් කරනවා මේ එක්සෑම් එක උපරිම ලකුණු අරගෙන 95%කට එහා පාස් රේට් එකක් එක්කන් පාස් වෙන්න හැකියාව දක්ෂතාවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ සෙෂන් එක නතර කරමු. තව දවස් දෙකයි තියෙන්නේ. රිලැක්ස් එකේ ගිහිල්ලා හොඳට ප්‍රශ්න ටික කියවලා ඒ හැම කොටසකටම උත්තර දෙන්න. ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. කලබල වෙන්නේ නැතුව ඔයගලන් වැරදි දෙයක් අනේ දැනන් හිටියා වෙන දෙයක් ලිව්ව කියන්න වෙන්නේ නැති වෙන්න මේ දවස් දෙකේ හොඳ රිලැක්ස් එකේ ඉඳලා කියලා ලියන්න wish you all the best